හොඳයි. ඇත්තටම පුතේ ආර්ථික විද්‍යාව තමයි අපේ විෂය නම. එතන අපේ විෂය ගොඩනැගෙන්නේ කොහොමද? ආර්ථික විද්‍යාව කියන්නේ. අපි නම් කරගත්තොත් මෙන්න මේ විදිහට ආර්ථික විද්‍යාව තමයි අපේ විෂය. එතකොට ආර්ථික විද්‍යාව කියන විෂය ඇතුලේ පුතාලට පේනවා අපි මෙතෙක් ඉගෙන ගත්ත පුතාලා O levels වලට කතා කරපො විද්‍යාව කියලා කැලලක මේ විෂය අස්සට එකතු වෙලා තියෙනවා. එතකොට අපේ විෂය ආර්ථික විද්‍යාව. දැන් පුතාලා O levels වලින් පස්සේ සයන්ස් කරන්නේ නැතුව සයන්ස් අතෑරලා පුතාලා මොකද කරන්නේ? ආර්ට්ස් හරි කොමර්ස් හරි ස්ට්‍රීම් එකකට දැන් එකතු වෙලා ඉන්නවා. හැබැයි ඒ ඇතුලේ විද්‍යාව කියන වචනයක් එකතු වෙලා තියෙනවා. ඇයි අපි කතා කරන විෂය අස්සට විද්‍යාව කියන වචනේ එකතු වෙන්නේ? ඇත්තටම විද්‍යාව කියන්නේ මොකක්ද? නිකන් හිතන්න පුතේ. ඇත්තටම මේ විද්‍යාව කියන සංකල්පේ ලෝකෙට ඇවිල්ලා ඊට හරියට අවුරුදු 500කට වගේ කාලයකට කලින් වගේ තමයි මේ විද්‍යාව කියන කතාව ලෝකෙ කතා කරන්න පටන් ගත්තේ. උදාහරණ මතකද පුතාලගේ ඉතිහාස පොතේ තිබ්බා වැඩවසම් යුගය කියලා. වැඩවසම් යුගයේ ඉවර වෙලා ආව පුනරුදය. අනේ පුනරුදයත් එක්ක තමයි පුතේ ලෝකෙ මේ විද්‍යාව කියන දේ ගැන කතා කරන්න පටන් ගත්තේ. විද්‍යාව වෙන්න කලින් පුතේ ලෝකෙට දැනුම ආවේ ආනුභූතිය. ආනුභූතියෙන් කියන්නේ මොකද්ද? කවුරු හරි කියපු දෙයක් තමයි තව කවුරු හරි කිව්වේ. කවුරු හරි කියපු දෙයක් තමයි තව කවුරු හරි කිව්වේ. කිසිම දෙයක් පරීක්ෂා කරේ නැහැ. නිරීක්ෂණය කරේ නැහැ. කිසිම නිගමනයක් නැහැ. හැබැයි ක්‍රිස්තු වර්ෂ 1500න් පස්සේ ලෝකෙ මිනිස්සු හිතුණට කියන්නේ නැතුව පරීක්ෂණ නිරීක්ෂණ හරහා නිගමනයන්ට එන්න පටන් ගත්තා. එතකොට පුතාට මතක ඇති විශේෂයෙන්ම ගත්තට පස්සේ නිකලස් කොපර්නිකස් එයා තමයි නූතන විද්‍යාවේ පියා කියලා හඳුන්වන්නේ. කොපර්නිකස් කිව්වා රජුරවන්ට රජතුමනි ඉර තියෙන්නේ මැද්දේ. අපි තමයි ඒ වටේට කැරකෙන්නේ. රජුරෝ කිව්වා පිස්සුද? අපි ඉන්නේ මැද්දේ. ඉර සහ අනිකුත් ග්‍රහ වස්තු අපි වටා තමයි කැරකෙන්නේ. රජුරෝ එක කිව්වා අර බල අර පුවක් ගහ ළඟින් ඉර උඩට නගිනවා. මෙතන කිතුල් ගහ යටින් ඉර පල්ලෙහාට පනිනවා. ඇත්තටම අපිට උනත් එහෙමනේ. අපි උනත් ඔය පොතපතේ තිබ්බේ නැතුව අපි අහස දිහා බලන් හිටියොත් අපිට පේන්නේ නැගෙනහිරෙන් ඉර එනවා බටහිරෙන් ඉර බහිනවනේ. හැබැයි කොපර්නිකස් කිව්වා එහෙම නෙමෙයි රජුරෝ. ඉර තමයි මැද තියෙන්නේ. අපි තමයි වටේට කැරකෙන්නේ. හැබැයි ඉස්සර පල්ලිය කිව්වේ මොකක්ද? පල්ලිය කිව්වා තෝමස් ඇක්වයිනස් කියන පූජකයා කිව්වා සූර්ය දූතයෝ මේ ග්‍රහලෝක එහාට මෙහාට තියාගෙන යනවා. එතකොට තමයි මේ ඉර හඳ තරු පායන්නේ. සූර්ය දූතයෝ. හැබැයි ගැලීලියෝ දුරදක්නේ හොයාගත්තා. ගැලීලියෝ දුරදක්නේ හොයාගෙන තියලා බැලුවා. බෝලේ පේනවා දූතය නැහැ. ඔන්න ප්‍රශ්න කළා. එහෙනම් අර කියපු මත වැරදි නේද? සියලුම සංකල්ප දේව සංකල්ප තිබ්බේ. ඉරට දෙවියෙක් කිව්වා, හඳට දෙවියෙක් කිව්වා, මුහුදට දෙවියෙක් කිව්වා. ඔය ට්‍රෝයි කියන ෆිල්ම් එකේම බලන්න ට්‍රෝජන් හෝස් කියලා ඉන්නවා අශ්වය. මේ ට්‍රෝයි කියන රට විනාශ කරන්න සතුරු හමුදාවක් ඇවිල්ලා මේ රට අස්සට එන්න බැරුව ඒ කට්ටිය හදනවා අස්සේ. කොහොමද? ලෑලි අස්සේ. අස්සේ හදලා ඒකට තමන්ගේ දක්ෂ සොල්දාදු අස්සට රිංගල අර ට්‍රෝයි කියන නගරේ ගේට්ටු ඉස්සරහ තියාගන්නකොට ට්‍රෝයි දේශේ රජුරෝ කියනවා ඇපොලෝ දෙවියෝ විසින් එවපු ආශිර්වාදයක් අපි අපේ මහා ගේට්ටු ඇරලා මොකද කරන්නේ? මෙයාලා වස්සට ගන්න ඕනේ කියලා. අර අස්සේ ඇතුළට ගත්ත ගමන් ඒක අසින සෙබළු බැහැල මුළු රටම විනාශ කරනවා. ප්‍රධාන දොර ඇරලා අනිත් සේනාවලට එන්න අවස්ථාව දීලා මම කියන්නේ ලෝකේ දේව සංකල්ප තිබ්බේ. උතාලා ඉස්සර රොබින් හුඩ් බලවුවා. රොබින් හුඩ් වල හිටියා හර්ඩ් කියලා දෙවි කෙනෙක්. හැබැයි අද බලන්න ලෝකේ දේව සංකල්ප වලින් අයින් වෙලා මිනිස්සු ඉස්මතු වෙලා. ඒකනේ පුතේ පුනරුදීටි ඔය මයිකල් ආන්ජලෝ පුතාලට මතකද රාෆායෙල් මොකද කරේ? මිනිස්සු අඳින්න පටන් ගත්තා. මානවවාදී මිනිස්සු ප්‍රබලයි කියලා කතා කරන්න පටන් ගත්තා. දේව සංකල්ප අයින් වුණා. මේ දෙවියන් විසින් මැවූ නිර්මාණ නෙමෙයි මේවා ස්වභාවික ආකෘතීන් කියලා. මම කියන්නේ විද්‍යාව පටන් ගත්ත විදිහ. හැබැයි ඒ විද්‍යාවෙන් පුතාලට මෙතෙක් කල
විද්‍යාව කියලා උගන්වන්නේ ලෝක විද්‍යා විෂයන්ගෙන් ස්වාභාවික විද්‍යාව, natural sciences, ස්වාභාවික විද්‍යාව, chemistry, physics, biology. මේ මොනවද මේ? natural sciences. මේවල තීරණ ගත්තේ කොහොමද? රසායනාගාර තුලද? දැන් නිකන් හිතන්න වතුර නටන උෂ්ණත්වය කීයද කියලා ඇහුවොත් මම ඉගෙන ගන්න කාලේ වතුර නැටුවේ සෙල්සියස් අංශක 100. දැන් පුතාලගෙන් ඇහුවොත් වතුර නටන්නේ කීයද කියලා පුතාලා කියන්නේ සෙල්සියස් අංශක 100. අපි ඉගෙන ගත්ත දේ ඒ විදිහටම පුතාලා දැන් කියනවා. ජලය කියන්නේ H2O හයිඩ්‍රජන් අණු දෙකයි එක ඔක්සිජන් අණු. අපි එදා ඉගෙන ගත්ත පුතාලා ඒක අදත් ඒ විදිහටම කියනවා. ඒ පුතේ විද්‍යාව කියලා කතා කරේ රසායනාගාර ඇතුළට ගිහිල්ලා. කොහෙ ගිහිල්ලාද? රසායනාගාර අස්සට ගිහිල්ලා. ලැබ් එකට ගිහිල්ලා රසායනාගාර තුල සම්පරීක්ෂණ කරලා, සම්පරීක්ෂණ කියන්නේ සාධක පාලනය කරමින් කරන පරීක්ෂණ. රසායනාගාර තුල සම්පරීක්ෂණ කරපු නිගමනයන්ට ආපු විද්‍යාව තමයි ඔය පුතාලට විද්‍යාව කියලා කියන්නේ. නමුත් මතක තියාගන්න O levels වලකම් වහපු විද්‍යාවක් තියෙනවා. ඒ තමයි මොනවද? මේ natural sciences ස්වාභාවික විද්‍යාව, අනිත් ඒවා මොනවද? social sciences සමාජීය විද්‍යාව. සමාජය තුල පුද්ගලයන්ගේ හැසිරීම නිරීක්ෂණය කරමින් පුද්ගල හැසිරීම, මිනිසුන්ගේ හැසිරීම, මානව හැසිරීම නිරීක්ෂණය කරමින් නිගමනයන්ට එළඹෙච්ච විෂයන්ති. පුතාලගේ කවුරු හරි ඇහුවොත් what is science කියලා උත්තරේ science is knowledge. මොකද්ද විද්‍යාව කියන්නේ? විද්‍යාව කියන්නේ දැනුම. ලෝකේ දැනුම හොයාගෙන ගිය පාරවල් දෙකයි. පුතාලගේ යාළුවොත් O levels වලින් පස්සේ දැනුම හොයන් යනවා ඒ පාරවල් දෙකේ තවත් ඉදිරියට. සයන්ස් කරන සෙට් එක කරන්නේ තවදුරටත් රසායනාගාර තුල පරීක්ෂණ කරමින් නිගමනයන්ට එළඹෙන විද්‍යාවන් ගැන කතා කරනවා. ඒවා තමයි ස්වාභාවික විද්‍යාව. මෙතන ආර්ට් කොමර්ස් කරන දරුවෝ මොකද කරන්නේ? සමාජය ඇතුලේ මිනිස්සු විවිධ විදියට හැසිරෙනවා. ඒ හැසිරීම නිරීක්ෂණය කරලා මොකද කරන්නේ? සමාජය තුල අපි නිරීක්ෂණ හරහා නිගමනයන්ට එළඹෙනවා. ඒවත් විද්‍යාවම තමයි. ඒතර පුතාලා කියේ සර් එතකොට ඒවා විද්‍යාව වෙන්නේ ඉතින් සමාජය තුල තීරණ ගන්න ඉස්සරට අර වතුර නටන උෂ්ණත්වයේ 100යි සෑම ක්‍රියාවකටම සමාන උද ප්‍රතිවිරුද්ධ උද ප්‍රතික්‍රියාවක් ඇත වගේ එහෙම කියන්න පුළුවන්. සමාජීය විද්‍යාවන් තුලත් බොහෝ අදහස් එහෙම කියන්න පුළුවන්. දැන් නිකන් මම පුතාගේ පොඩි ප්‍රශ්නයක් අහන්න. නිකන් හිතන්න පුතාලා ගන්න ඇඳුම් වල, සපත්තු වල, සෙරෙප්පු වල, ගන්නින වාහනයක, ගෙදරට ගෙන ගෘහ භාණ්ඩයක, විදුලි උපකරණයක මිල වැඩි වුණොත් කල්පනා කරන්න. එක එක පුතාලා කල්පනා කරන්න. ඉල්ලන එකට මොකක් වෙයි? ඇඳුම් මිල වැඩි වුණොත් ඉල්ලන එක අඩු වෙයි. සපත්තු මිල වැඩි වුණොත් ඉල්ලන එක අඩු වෙයි. සෙරෙප්පු මිල වැඩි වුණොත් ඉල්ලන එක අඩු වෙයි. විදුලි උපකරණ මිල වැඩි වුණොත් ඉල්ලන එක අඩු වෙයි. ආහාර උනත් මිල වැඩි වුණොත් යම් ප්‍රමාණයකට හරි ඉල්ලන එක අඩු වෙයි. වාහන මිල වැඩි වුණොත් ඉල්ලන එක අඩු වෙයි. ඒ හින්දා භාණ්ඩයක මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ අපිට සමාජයේ ASCII මිනිස්සු හැසිරෙන දිහා බලන් ඉඳලා නිරීක්ෂණය කරන්න පුළුවන් එක දෙයක්. ඔන්න බලන්න. අපි නිරීක්ෂණ හරහා නිගමනයන්ට එනවා. දැන් නිකන් හිතන්න පුතාලගේ අලුත් ඇඳුම. ඇඳපු පළවෙනි දවසේ අම්මා අන්න ඒක තමයි දවස. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ලස්සනට කැරකි බලන පුතාලා මොකද කරන්නේ? Consumers maximizing their utility. පාරිභෝගිකය මොකද කරන්නේ? සතුට උපරිම කරනවා, තෘප්තිමත් වෙනවා. ඒක ඇඳන් යනකොට අලුත් සපත්තු දෙකක් ගත්තොත් එහෙම ඒක බස් එකේදී මොකෙක් හරි පෑගුවොත් ඌ දිහා බලන්නේ හරියට පලස්තීනයේ එකෙක් දිහා බලන ඊශ්‍රායෙල් කාරයෙක් වගේ. එනත් තදෙක් බලන්නේ. ඒක මේක පෑගුවා. හැබැයි සතිය 2 3 මාස එකමාර 2 3 4 5 මාස යනකොට අල්ලපු ගෙදර බල්ල වැටෙන් පණිද්දි දමල ගහන්නේ සපත්තු. ඒ කියන්නේ මොකද්ද? අර කතාවට කියන්නේ පහු වෙනකොට කොහු වෙනවා කියන්නේ. මේකට කියනවා diminishing marginal utility. Theory of diminishing marginal utility. අපි භාණ්ඩයක් පාවිච්චි කරද්දී
අලුතෙන් ලැබෙන සතුට ටික ටික අඩු වෙනවා. හීනවන ආන්තික උපයෝගිතාවට ලක් වෙනවා. කල්පනා කළා බලන්න. කෑමක් උන පළවෙනි කට කනවට වඩා දෙවෙනි කට කනකොට, තුන්වෙනි කට කනකොට, හතර පහ කනකොට යම් මට්ටමකින් නවතින්නේ අපිට ලැබෙන සතුට අඩු වෙනවා. අයිස්ක්‍රීම් එකක් කන්න. පළවෙනි අයිස්ක්‍රීම් එක කන්න. දෙවෙනි එක කන්න. තුන්වෙනි එක කන්න. හතර පහ කනකොට මොකද වෙන්නේ? දිව සීතල වෙනවා විතරයි තේරෙන්නේ. ඇයි? යම් භාණ්ඩයක් අකණ්ඩව පාවිච්චි කරනකොට අලුතෙන් ලැබෙන සතුට ටික ටික අඩු වෙනවා. බලන්නකෝ අපි විද්‍යාත්මක නිගමනයන්ට එන්නේ. ඒ නිසාමයි පුතාලා පළවෙනි කාරණා ඉකොනොමික්ස් ගැන කතා කරනකොට ආර්ථික විද්‍යාවට ඉංග්‍රීසියෙන් කියන්නේ ඉකොනොමික්ස්. ඉකොනොමික්ස්. ඉකොනොමි එක කියන්නේ ආර්ථිකය. ඉකොනොමි කියන්නේ ආර්ථිකය. ශ්‍රී ලංකන් ඉකොනොමි ශ්‍රී ලංකා ආර්ථිකය. ඉකොනොමික්ස් කියන්නේ ඒ ආර්ථිකය ගැන විද්‍යාත්මකව හැදෑරීම. එතකොට පුතේ ආර්ථික විද්‍යාව පිටිපස්සේ මතක තියාගන්න විද්‍යාව කියන වචනේ තියෙන්නේ අපි මේකෙන් දැනුමක් ලබා ගන්නවා මොකක් ගැනද සමාජය ගැන සමාජයේ මිනිස්සුන්ගේ විවිධ හැසිරීම් ගැන කොහොමද අපි මේ දැනුම ගන්නෙ නිරීක්ෂණය කරලා එහෙනම් මේ විෂය පිටිපස්සට විද්‍යාව කියන වචනේ ඇයි වැටුනේ කියන එක දැන් අපි දන්නවා ඊළඟට අපි නිකම් බලමු මේ විෂය අස්සට ආර්ථික විද්‍යාව කියන විෂය අස්සේ විද්‍යාව කියන එකට යම් අපිට අදහසක් හම්බුණා ආර්ථික කියන වචනේ අදහස මොකක්ද ආර්ථික ඇත්තටම මේකේ මේ ඉකොනොමික්ස් කියන ඉංග්‍රීසි නම හැදෙන්නේ ඔකිනොමොස් කියන ග්‍රීක වචනේ ඔකිනොමොස් කියන එකේ අදහස තමයි ඔකිනොමොස් කියන එකේ අදහස තමයි අරපිරිමැස්ම නිකන් අරපිරිමැස්මෙන් මොනවා හරි දෙයක් පාවිච්චි කරන්න ඕන නම් අපිට තේරෙනවා ඒව මේ අසීමිතව නෑ නිකන් විනාශ කරලා දාන්න නෑ අපිට ඕන විදිහට නෑ එහෙනම් ආර්ථිකයක් අස්සේ අපි කටයුතු කරනකොට අපිට අර පිරිමැස්මෙන් කටයුතු කරනවා කියන්නේ තේරීම් කරමින් කටයුතු කරන්න වෙනවා. තේරීම් කරන්න වෙනවා. විවිධ විදිහේ තේරීම් කරන්න වෙනවා. දැන් නිකන් හිතන්න. සරලව අප්පච්චිගේ පඩිය මාසේ ගත්තහම බලන්න ඔයාලගේ ගෙදර ඔයයි අම්මයි අප්පච්චි නංගි මල්ලි ඉන්නකොට පවුලක්. අපි ඔකට ආර්ථිකයේ පවුල කියන්නේ. අපි ලස්සන නමක් කියනවා. household. කුටුම්බය. ඔන්න ඔය වචනේ. එතකොට ඔකටගේ පවුලට කියන්නේ මොකද්ද? කුටුම්බය. right? කුටුම්බය. ඒක නිකන් සමාජ විද්‍යාත්මකව බැලුවොත් ඔයාලගේ ගෙදර ඉන්නේ අම්මයි අප්පච්චි නංගි මල්ලි කියන සහෝදරයෝ ටික නම් අපි ඒකට කියනවා න්‍යෂ්ටික කුටුම්බයක්. න්‍යෂ්ටික පවුල. ඒ කියන්නේ ඉදලා අත්හදා බැලීමක් න්‍යෂ්ටික අත්හදා බැලීමක් එහෙමකද නෙමෙයි. අම්මා තාත්තා පොදු අයවැය ඒ දෙන්න උපයන් ගෙනවා සමාජිකව එයාලගේ ආදායමෙන් ජීවත් වෙනවා. හැබැයි ඕකේ ආච්චි සීයා නැන්දා මාමයි ඔක්කොම ඉන්නවනම් අපි කියනවා විස්තීර්ණ කුටුම්බයක්. දැන් ඔයාලා කල්පනා කරලා බලන්න. ඔයාලගේ ගෙදර කොහොම එකද? න්‍යෂ්ටික කුටුම්බයක්ද විස්තීර්ණ කුටුම්බයක්ද? ඉතින් කොහොම හරි ඔයාලගේ කුටුම්බයට ආවා නිශ්චිත ආදායමක් මාසෙට. ඒ ආදායම ආවහම ඔය කුටුම්බේ ඉන්න සමාජිකයෝ හැමෝගෙම විවිධ ආසාවන් තියෙනවා. ඒ හැම ආසාවක්ම සම්පූර්ණ කරන්න පුළුවන්ද? බෑ. අන්න එතකොට එනවා මේ වචනේ මොකක්ද? අර පිරිමැස්ම. ඒ කියන්නේ තේරීම. අම්මා කියනවා පල්ලෙහා ගෙදර දුවගේ වෙඩින් එක කිව්වා. රයිට් ලබන මාසේ 15 වෙනිදා. පන්සලේ හාමුදුරුවෝ කඩින පින්කම ගැනත් කිව්වා. චෛත්‍යයේ බොමලු යා තින්ත ගානවලු ඒකටත් ගානක් කිව්වා. ඔන්න පුතා අලුත් පන්තියක් තෝරගෙන චූටි දුකේ සපත්තු දෙක කැඩියා. අම්මා කියනවා මටත් අලුත් සාරියක් ගන්න ඕන. තාත්තා කියනවා ඔය ඔක්කොටම මගේ මටත් තියෙනවා පොඩි ප්‍රශ්න ටිකක්. ඔය ඔක්කොම ඉතන බලන්නකෝ වැස්සට පීල්ල කැඩිලා. ඒ ටික හදා ගන්න ඕනේ. පල්ලෙහා බැම්ම ඔන්න මෙන්න යන්න. ඒ ටික හදා ගන්න ඕනේ. ගෙදර මොකක් හරි වාහනයක් තියෙනවා නම් ටයර් ගෙවිලා ඒක දා ගන්න ඕනේ. අප්පච්චි කියනවා මේ ආදායම නම් ප්‍රමාණවත් නැහැ මම මේ කල්පනා කරන්නේ අලුත් තැනක ජොබ් එකක්.
මගේ යාළුවෙක් කතා කරා මම මේ කල්පනා කරන්නේ එතනටවත් shift වෙන්නේ කොහොමද කියලා. අම්මා කියනවා. අනේ මාත් මේ කල්පනා කරන්නේ අමතර ආදායමක් තියෙනවා නම් කොච්චර හොඳද කියලා. මාත් මේ බලනවා පොඩියට මොනවා හරි මේ අලුතෙන් දෙයක් කරන්න මම මේ ඔන්න ෆෝන් එකෙන් දැක්කා එහෙම අලුතෙන් ආදායම් ලැබෙන ක්‍රමයක් තියෙනවා. අපිට ගෙදර උනත් කරන්න පුළුවන් පොඩි බිස්නස් එකක්. ඔන්ලයින් හරි මොනවා හරි කරන්න පුළුවන්. ඔයා කල්පනා කරන්න. ෆෝන් එකට කාඩ් එකක් දාගන්න විදිහක් නෑ. අලුතෙන් ආපු ෆෝන් එක ගන්න විදිහක් නෑ. අලුතෙන් ආපු ඇඳුම් ටික සපත්තු ටික කොහොමද ඒක ඔයා ළඟට ලං කරගන්නේ? මේ හැමෝටම තියෙන ප්‍රශ්න ටික ඔක්කොම එක ලයිස්තුවට ගෙනාවොත් මේ හරිය ඉඳලා වරකපොළ හරියට ගහන්න ලයිස්තුවක් කියන. හැබැයි අප්පච්චි අම්මයි හොඳටම දන්නවා. ඒ හැම උවමනාවක්ම සම්පූර්ණ කරන්න මොකද වෙන්නේ? එයාලගේ ආදායම ප්‍රමාණවත් නැහැ. ඒ හින්දා අපි මොකද කරන්නේ? තේරීම් කරනවා. අන්න ඒක තමයි මේ විෂය නිර්මාණය වීමේ පදනම. අපි තේරීම් කරද්දී ඒ තෝරන්න ඕනේ විදි තියෙනවා. අපිට හිතන විදියට තෝරන්න බෑ. අපි වඩා සාර්ථක අවසානයක් දකින්න නම් අපි කරන තේරීම් වඩා සාර්ථකව සිද්ධ කරන්න. ඒ නිසා මිනිස්සු ඔන්න බලන්න කතාව. සමාජයක ජීවත් වන මිනිස්සු මෙන්න මේ මිනිස්සු මෙයාලට තියෙන අසීමිත ආසාවන් unlimited bonds කියලා කියන්නේ. අසීමිත ආසාවන්. අපි ආසාවන් කියන වචනෙට ඉකෝන් වල කියන්නේ වුවමනා wants unlimited bonds අසීමිත ආසාවන් කියන්නේ. මේ මිනිස්සුන්ට තියෙන අසීමිත ආසාවන් සම්පූර්ණ කරගන්න ප්‍රශ්නේ තමයි රටක තියෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණය. සීමිත සම්පත් ප්‍රමාණය. ඒ සීමිත සම්පත් වලින් අපිට හදාගන්න වෙනවා මොනවද? එක්ක භාණ්ඩ එහෙම නැත්තම් සේවා. බලන්න බෑ. මේ සමාජය අපි කරන්නේ එහෙම නෙමෙයි. අපිට අසීමිත ආසාවන් තියෙනවා. ඒ අසීමිත ආසාවන් අපි මොකද කරන්නේ? සීමිත සම්පත් වලින් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා මගින් සම්පූර්ණ කරනවා. පුතාගේ ෆෝන් එක භාණ්ඩයක්. ගෙදර තියෙන හිරමනේ භාණ්ඩයක්. මේ මම කතා කරන දේ අහන් ඉන්න ගැජට් එක භාණ්ඩයක්. ඒක ෆෝන් එකක් වෙන්න පුළුවන්, ලැප් එකක් වෙන්න පුළුවන්, iPad එකක් වෙන්න පුළුවන් භාණ්ඩයක්. හැබැයි ඒ භාණ්ඩයට අවශ්‍ය මේ තියෙන sannivedanaya කරන්න පුතා SIM එකක් දාගෙන. ඒක SLT වෙන්න පුළුවන්, Mobitel වෙන්න පුළුවන්, Dialog වෙන්න පුළුවන්, Airtel වෙන්න පුළුවන්. ඒක සේවාවක්. පුතා ටවුන් එකට එනකොට බස් එකක් පාරට ඇවිල්ලා නවත්ත ගන්නවා නම් බස් එක භාණ්ඩයක්. හැබැයි බස් එකෙන් පුතාව නිසි තැනට ගෙනල්ලා බස්සනවා නම් මුදලක් කරන් ඒක සේවාවක්. ડોක්ටර් කෙනෙක් ළඟට ගියාම ડોක්ටර් පුතාගේ ලෙඩේ චෙක් කරලා බලලා පුතාගෙන් අහලා මොනවද ප්‍රශ්නේ කියලා අහලා රෝග ලක්ෂණ දිහා බලලා උපදෙස් දෙනවා. රයිට්? යා නිගමනයන්ට එනවා නම් ඒක සේවාවක්. පුතාට බොන්න බෙහෙත් පෙති ටිකක් දෙනවා නම් ඒක භාණ්ඩයක්. නිකන් හිතන්න පුතේ. පුතාට තියෙන අසීමිත ආසාවන් පුතා සම්පූර්ණ කරගන්නේ මේ භාණ්ඩ හා සේවාවන්. එහෙනම් මතක තියාගන්න. ආර්ථිකයක තියෙන ඊටාම වැදගත් දෙයක් තමයි භාණ්ඩ හා සේවා. හැබැයි භාණ්ඩ හා සේවා නිපදවන්න අවශ්‍යද? බොහොම සීමිත සම්පත් ප්‍රමාණයක් තමයි රටක තියෙන්නේ. හැබැයි ඒ සීමිත සම්පත් වලින් නිපදවන භාණ්ඩ හා සේවා මගින් තෘප්තිමත් කරන්න තියෙන්නේ අසීමිත වමනාවන් සමුදාය. එහෙමනම් අන්න ප්‍රශ්නයක් එනවා. මොකද්ද? කොහොමද දෙයියනේ මේ අසීමිත වමනා තියෙන සීමිත සම්පත් වලින් සම්පූර්ණ කරන්නේ? අන්න එතකොට මේ මිනිස්සුන්ට මොකද්ද කරන්න වෙන්නේ? තේරීමක් කරන්න වෙනවා. කොහොමද තෝරන්නේ? තියෙන සම්පත් වලින් මොනවද හදන්නේ කියලා තෝරන්න. මොනවද අපි හදන්නේ? කොච්චරක්ද හදන්නේ කියලා තෝරන්න. යන්ත්‍ර දාලාද මිනිස්සු දාලාද කොහොමද අපි හදන්නේ කියලා තෝරන්න. කවුරු කුමන පාරිභෝගික කණ්ඩායමක් ඉලක්ක කරලාද හදන්නේ? කා වෙනුවෙන්ද හදන්නේ කියලා තෝරන්න. මොනවද කරන්න වෙන තේරීම්? ඔන්න බලන්න ඒක ටිකක් අලුත් ඇති. මොනවද ආර්ථිකයක කරන තේරීම්? What to produce and how much to produce. කුමක් නිපදවන්නේද කොපමණ නිපදවන්නේද කියලා තෝරන්න ඕන. ඇයි එහෙම කුමක්ද කී තෝරන්නේ? සම්පත් හිතෙන්න.
උදාහරණයක් විදිහට හිතන්න. පුතාට තියෙනවා ටවුන් එකේ පර්චස් 10ක ඉඩම. කල්පනා කරන්න. පුතාට තියෙනවා ටවුන් එකේ පර්චස් 10ක ඉඩම. පුතාගේ හැම වුවමනාවක්ම පුළුවන් දෙයක සම්පූර්ණ කරන්න බෑ. නිකන් හිතන්න. ටවුමේ තියෙන පර්චස් 10 ඉඩම ගත්තොත් මේ වගේ පර්චස් 10ක ඉඩමක් තියෙනවා. කුමක්ද අපිට කරන්න පුළුවන්? පුතාලා කියන්න බලන්න. පුතාලා දාන්න බලන්න අයිඩියා එකක්. කුමක්ද පුතාලට කරන්න පුළුවන්? රයිට්. දාන්න බලන්න පොඩි මැසේජ් එක. කුමක්ද කරන්න පුළුවන්? chat box එකට දාන්න. කුමක්ද කරන්න පුළුවන්? කුමක්ද කරන්න පුළුවන්? දාන්න බලන්න අදහස. කුමක්ද කරන්න පුළුවන්? දෙන්න බලන්න අදහස. මොනවද පුතාලගේ අදහස? කියන්න හැමෝම. කො කට්ටි. මොකද කියන්නේ? අපිට පුළුවන් එක නිකම් මං කියන්නේ. මේකේ පුළුවන් සුපර් මාකට් එකක් පොඩි අපි ඒකට කියන්නේ මිනි සුපර් එකක්. පර්චස් 10 ලොකු එකක් බෑනේ නිකන්. මිනි සුපර් මාකට් එකක් දාන්න පුළුවන්. මිනි සුපර් එකක් දාන්න පුළුවන්. අපිට දෙවණියට මොකද්ද කරන්න පුළුවන්? ක්ලාස් එකක් දාන්න පුළුවන්. ක්ලාස්රූම් එකක් මොකක් හරි ක්ලාස් එකක් ටියුෂන් ක්ලාස් එකක් දාන්න පුළුවන්. අපිට තුන්වෙනියට මොකද්ද කරන්න පුළුවන්? ගෙයක් හදන්න පුළුවන්. නිවසක් හදන්න පුළුවන්. අපිට හතරවෙනියට මොකද්ද කරන්න පුළුවන්? මේක පාකින් වලට වාහන රථ ගාලකට ගන්න පුළුවන්. පාකින් ස්පේස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. බලන්න. මිනි සුපර් මාකට් එකක් දාන්න පුළුවන්, ක්ලාස් එකක් දාන්න පුළුවන්, ගෙයක් හදන්න පුළුවන්, පාකින් වලට දාන්න පුළුවන්. තව කට්ටිය කියේ මොනවද? පාක් එකක් පොඩි උද්‍යානයක් හදන්න පුළුවන්. පොඩි උද්‍යානයක්, පොඩි පාක් එකක්. චිල්ඩ්‍රන් පාක් එකක් වගේ. ඕනනම් දේවාලයක් වුණත් දාන්න පුළුවන්. දේවාලයක් වුණත් දාන්න පුළුවන් පුතාලා කැමතිද? හැබැයි මේ ඔක්කොම කරන්න පුළුවන්. මිනි සුපර් මාකට් එකක් දාලා ක්ලාස් එකකුත් දාලා ගේට් හදලා පාකින් වලටත් මුළු ඉඩමම දීලා පාක් එකකුත් හදලා ඔන්චිලු දෙකකුත් බැඳලා උඩ දේවාලෙකුත් දාන්න පුළුවන්. බෑ. එහෙනම් අපිට තේරීම් කරන්න වෙනවා වඩා සාර්ථක මොකක්ද? මේවයින් වඩා සාර්ථක මොකක්ද? මේ විකල්පයන්ගෙන් අපි යන්න ඕනේ හොඳම දේ මොකක්ද? අන්න තෝරන්න වෙනවා කුමක්ද? හරි අපි එකක් තෝරමු කුමක්ද? මොකක්ද අපි කුමක්ද කියලා තෝරන්නේ? අපි දාමු ක්ලාස් එකක්. වඩාත් කැමති එක විදිහට අපි මෙතන තෝරමු ක්ලාස් එකක් කුමක්ද? ඔන්න ක්ලාස් එකක් හදමු. ඊළඟට එනවා ප්‍රශ්නයක්. හෝල් කීයද? හෝල් කීයද? පන්ති කීයකටද මේ ක්ලාස් එක හදන්නේ? එක වසරේ සිට 13 වසර දක්වා. කම්පියුටර් ලැබ් දිනනවා. ප්‍රැක්ටිකල් ඔය විෂයන්ගේ ප්‍රැක්ටිකල් මොනවා හරි ඒවට ලැබ්ස් තියෙනවා. නැටුම් වගේ පන්තියක් කරන්න බෑනේ ඩෙස්ක් පුටු දාපු එක. ඒතර නැටුම් සංගීතය වගේ ඊස්තටික් සබ්ජෙක්ට් එකක් මේකේ උගන්වනවා. එහෙම කල්පනා කරාම අපි කල්පනා කරනවා නෑ මේකේ දාන්නේ ප්‍රයිමරි ක්ලාස් රූම්ස් විතරයි. ප්‍රයිමරි ප්‍රාථමික අංශයට ගැලපෙන පන්ති කාමර 5ක් දානවා. අන්න එතකොට ප්‍රශ්නයක් එනවා කුමක්ද වගේම කොපමණද? කුමක් කොපමණ? අන්න තෝරනවා. කුමක් කොපමණ? මේ තියෙන්නේ. මේ කුමක් කොපමණ? කුමක් කොපමණ? කුමක් දාන්නේ කොච්චරද? තේරීම් කරනවා. ඇයි ඒ? උවමනා සීමිත උනාට සම්පත් සීමිතයි. මේ බලන්නකො ලයිස්තු. ගහපු ලයිස්තු කොහොමද? මේ තියෙන්නේ ලයිස්තු. මාත් එක එකටම ලිව්වනම් ලයිස්තුව තව දික් කරා. නේ? පන්ති 10ක් හිටියනම් 10ක් කියන්නේ. හැබැයි අපිට තියෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණය. රටක තියෙන සීමිත සම්පත් වලින් මේ වගේ අසීමිත වමනා සම්පූර්ණ කරනකොට අපිට එනවා මොකද්ද ප්‍රශ්නය? අපිට තෝරන්න වෙනවා. කුමක්ද කියලා තෝරන්න වෙනවා කොප්පනද? අපි අන්දම් එකක් තෝරවුවා. මොකද්ද? ක්ලාස් එක. කොච්චරද? පන්ති 5ක්. තුන්වෙනි ප්‍රශ්නේ. මොකද්ද තුන්වෙනි ප්‍රශ්නේ? කෙසේද? 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 කියන එකයි මොකද්ද සර්? කෙසේද කියන්නේ? කෙසේද කියන්නේ මොකද්ද? ඔයා දැකලා ඇති ඔයාලගේ ගෙවල් පැත්තේ නිෂ්පාදනය කරනකොට ඉස්සලා මොකද කරන්න ඕන? බිම සකස් කරගන්න ඕන. අපිට පුළුවන් හොඳ බාසුන් නැහැ කෙනෙකුට කතා කරලා ගෝලියෝ 7-8 දෙනෙක් දාලා උදළු වලින් ෆවුන්ඩේෂන් එක කපන්න.
මිනිස්සු නූල් ඇදලා කට්ටිය එකතු වෙලා උදළු තල වලින් අලවංගු වලින් ෆවුන්ඩේෂන් කපනවා. කොහොමද? ලේබර් ඉන්සෙන්ටිව් ශ්‍රම සූක්ෂම. ශ්‍රමයේ වැඩියෙන් පාවිච්චි කරනවා. අපේ රටේ වගාව වල මොකද කරන්නේ? ගොයම් කවි තියෙනවා. ගොයම් හිටවනකොට. නෙළුම් කවි තියෙනවා. ගොයම් නෙලනකොට. නේ? රන් දෑ කැතිගෙන නිති සැරසෙනවා රත්රන් පටින වට දිවිසෙනවා. ඌ ගොයම් නලපු එකෙක් නෙමෙයි. වටේ පටි දිහා බලන් හිටපු එකෙක්. පැහැදිලිද කරන්නේ? කොහොමයි දුම්බර කෙතේ අපි ගොයම් කපනවා. සෙට් එකම එකතු වෙලා මොකද? ශ්‍රමය පාවිච්චි කරලා ශ්‍රම සූක්ෂමව කරගෙන යනවා. දැන් බලන්නකෝ අපි මූදු පැත්තට ගියොත් එහෙම ওই වැල්ලකට ගියොත් එහෙම පුතාලට පේනව මොනවද? මාළු අර දීවරය මොනවද කරන්නේ? ඕඩි එලේ කී මොකද කරන්නේ? දැල්ලා දින. සමහරවිට අපි ගියාම අපි සෙට් වෙනවා දැලක් කරන්නේ. ශ්‍රම සූක්ෂම. ජපානයේ එහෙම ගිය වෙලාවක හරි සිංගප්පූරුවේ ගිය වෙලාවක හරි ඒ රටවල් වල ඕඩි එලේ කී දැල්ලා දෙනවද? නෑ. ඒ රටවල තියෙන බහුදින ට්‍රෝලර් යාත්‍රා සැටලයිට්ස් වලින් ඔක්කොම මොකද කරන්නේ? දීවර බෝට්ටු වලට ලොකේෂන් පෙන්නනවා. රයිට් කොහෙද මාළු ඉන්නේ කියලා. අපි වගේ උඩ බලාගෙන දැල දාන්නේ. අපි එහෙමනේ. අපිට රේඩාර් සැටලයිට් ගත්තාම අපේ ඒව තාක්ෂණي ඉතාම නොදියුනේ. ඉතින් දීවරෝ හිතන තැන් වල දීවරෝ ගෙස් කරගෙන තමයි දැල් දාන්නේ. සාම්ප්‍රදායික ක්‍රම වල. නමුත් අර එහෙම නෑ. ජපානයේ සැටලයිට් තියෙනවා. ඒ සැටලයිට් වලින් ස්කෑන් කරනවා මොහොත ස්කෑන් කරලා හරියටම පෙන්නනවා මේ ප්‍රදේශවල මාළු ඉන්නවා. දාපන් දැල මෙහෙට. යන්ත්‍ර වලින් මේව කරන්නේ. ප්‍රාක්තන සූක්ෂම කැපිටල් ඉන්සෙන්ටිව්. වගාව රයිට් එක ගොවියෙක් ගත්තාම එයාට මැෂින් 4ක් 5ක් තියෙනවා. එතකොට අක්කර 7ක් 8ක් මේ තනි ගොවියා වැඩේ කරන්නේ. ගොවියයි සාමාන්‍ය සමාජිකයන් දෙතුන් දෙනෙක්. ට්‍රැක්ටරේට නැග්ගා සීසානකින් මොකද කරන්නේ? ආගෙන ගියා. ඊළඟට හිටවන මැෂිමට නැග්ගා ඒකෙන් හිටවගෙන ගියා. සමහරවිට මැෂින් එකම මැෂිමේ වැඩ දෙක තුනක් කරගන්න පුළුවන්. අස්වැන්න නෙලනකොටත් ඒවට මැෂින්ස් තියෙනවා. රයිට් දැන් අපේ උනත් තියෙන අර සුනාමි මැෂින් කියලා ලොකු මැෂින්. ඉස්සර මීහරක්ගේ දැන් සිරි පැරකුම් එකේ මතකද? අර පොඩි එක මම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක් කියන පොඩි එකා අරගෙන අර මාමෙක්ගෙන් ඉල්ලන්නේ මීහරක් බාන. ඒ කියන්නේ ලේබර් ඉන්සෙන්ටිව් නේ. ශ්‍රමය තමයි පාවිච්චි කරන්නේ. අද හිටියන අපි තුමු සිරි නාමල් රාජපක්ෂ පුතාණෝ. එයාට ඕනේ හම්බන්තොටින් අක්කර 4ක් විතර හාන්න. මීහරක් ඉල්ලන්නේ නේද කාගෙද? කාගෙද? රංජන රාමනායක කියලා මීහරක් ඉල්ලනවා. එහෙමද? නෑ. අද ට්‍රැක්ටර්ස් තියෙනවා. ඉතින් මේ ට්‍රැක්ටර්ස් වලින් අක්කර ගණන් ආන්න පුළුවන් මේ කෙසේද නිෂ්පාදනය කරන්නේ? ශ්‍රමය පාවිච්චි කරනවද? යන්ත්‍ර පාවිච්චි කරනවද? දැන් අපේ ඕනම ව්‍යාපාරයක කියමු. මම කියව ගෙපොළ කපද්දි ඔය විදිහටම මිනිස්සු ගන්න නැතුව ඕනනම් පුළුවන් JCB එකක් ගෙනාවා. අර අත දැම්මා. ගෙපොළ කපාගෙන ගියා. බලන්නකෝ ගෙවල් පැත්තේ වැඩ කරනවා. සමහර ඒවා ලේබර් ඉන්සෙන්ටිව්, සමහර ඒවා කැපිටල් ඉන්සෙන්ටිව්. සමහර ඒවා ශ්‍රමයේ වැඩියෙන් පාවිච්චි කරනවා. සමහර ඒවා යන්ත්‍ර වැඩියෙන් පාවිච්චි කරනවා. අපිට පුළුවන්. ඔය දැන් හිතනවා ටවුන් එකේ තියෙන ගොඩනැගිලි බලන්න ගොඩාක් ඒවා යන්ත්‍රානුසාරී කොන්ක්‍රීට් එහෙම දානකොට. පුතාලා දැකලා ඉතින් ලොකු බවුසර් වලින් ගේනවා. රයිට් ලේබර්ස්ලා කීප දෙනෙක් උඩ ඉන්නවා. අර බඩ දිගේ ගිහිලා ලස්සනට මික්සර් එකේ ලස්සනට කොන්ක්‍රීට් වක් කරනවා. හැබැයි ගමේ ස්ලැබ් එකක් දානවා කිව්වොත් එහෙනම් මිනිස්සු 30ක් විතර ඇවිල්ලා උදේ පාන්දර ඉඳලා හවස වෙනකම් මොකද වෙන්නේ? අනනවා මේවා කරනවා නේ. ශ්‍රමයේ දාලත් ඒකම කරන්න පුළුවන් ඉතින්. ඉස්සර පාරවල් වල තාර දානකොට දැන් නම් පුතලට ඒක පේන්නේ නැහැ. ඒ කාලේ අම්මලගෙන් අහනකො පාරවල් වල තාර දානකොට මිනිස්සුම තමයි තාර දෙන්නේ. මිනිස්සු මොකද කරන්නේ? තාර වක් කරගෙන යනවා, ඒ උඩින් වැලි දාගෙන යනවා. අද කාපට් එක අර ලොකු මැෂින් වලින් ලොරිය ගෙනලා දුන්නාම කාපට් මැෂින් එක. රයිට් ලස්සනට මොකද කරන්නේ? වක් කරගෙන යනවා, ගල් රෝල් වලින් තලාගෙන යනවා. රයිට්. ඉතින් ඒක තමයි නිෂ්පාදනයේ තියෙන තේරීම. කෙසේද නිෂ්පාදනය? එහෙම තෝරන්නේ ඇයි? මෙන්න මේ ආර්ථිකය කියන එක ඇතුලේ මෙන්න මේ ප්‍රශ්නේ නිර්මාණය වෙලා තියෙනවා. මොකද ආසාවන් වැඩි වුණාට සම්පත් තියෙන්නේ බොහොම සීමිතයි. ඊළඟ එක මොකද්ද? කුමක්ද කියලා තේරුවා, කොපමණද කියලා තේරුවා, කෙසේද කියලා තේරුවා. ඊළඟට තෝරනවා කාසදහන. කාසදහන. කාටද? කෙනෙක් අහනවා සර් එහෙමත් තෝරනවා. කාටද කියලා තෝරනවා. ඔව්. හැම බ්‍රෑන්ඩ් එකක්ම පිටිපස්සේ මේ ප්‍රශ්නේ තියෙනවා. කාටද? පුතාලා මේ මංචිවල දැන් මේ ඉකොනොමික්ස් වගේ විෂයන් කරන්නේ කොමර්ස් පැත්තට බර විෂයන් කරන්නේ හොඳට බලන්න ඕනේ මේ වෙළඳපොළ දිහා ටීවී එකේ කියන්නේ මොනවද කියලා හොඳට බලන්න ඕනේ. නිලිය කවුද? එයා ඇඳලා ඉන්නේ මොකද්ද? ඒකේ බෑන්ඩේ කොහමද? ගිය සතියේ දික්කසා දුනාද? ඒව නෙමෙයි. මේ ඇඩ් එකෙන් කාටද කතා කරන්නේ? මංචිලාගේ බලන්න අලුත් ඇඩ් එක මොකද්ද? මංචි. ඒ අයට ඒ රහට. බලන්න ලොකු බිල්බෝඩ් වල තියෙන්නේ. ඒ අයට ඒ රහට බලන්න
චොක්ලට් බිස්කට් එකේ ඇඩ් එකේ ඉන්නේ කොහොමද? ආච්චි ඉන්නවා සීයා ඉන්නවා. සීයා ආච්චිට චොක්ලට් බිස්කට් කවලා ආච්චිට දිය වැඩිය වැදිලා 119 ගහුවම මොකද වෙන්නේ? 1990 ගහුවම ඇම්බියුලන්ස් එකේ අරන් යනවා. එහෙමද? නෑ. පොඩි උන් ටිකක් ඉන්නේ. චොක්ලට් බිස්කට් කාලා කට දුඹුරු කරගෙන උන්නට නෝටි උනත් නයිස් මංචි නයිස් පොඩි උන් ඉන්නේ. ක්‍රීම් ක්‍රැකර් ඇඩ් එකේ පොඩි උන් කොට දාලා ක්‍රීම් ක්‍රැකර් ඇඩ් එක නෑ. අන්න ඒකට ගන්නවා වයසට අය. රයිට්. බලන්න එක එක ලෙමන් පෆ් ඒක වෙනම ඔඩියන්ස් එකක්. රයිට්. චන්ද්‍ර කුමාර කියලා එක්කෙනෙක් හදලා ඒක වහඳට යවල හඳේ උණු පිස්සු හැදිලා ලෙමන් පෆ් ගහන්න හඳෙන් බහිනවා මෙහෙම. බලන්න ඇඩ්වර්ටයිස්මන්ට්ස්. රයිට්. අලුත් ඔඩියන්ස් එකට කට්ටිය කතා කරනවා. හොඳම බලන්න එලිෆන්ට් හවුස් බීම් එලිෆන්ට් හවුස් අලියා බීම් කවුද නිෂ්පාදකයා? ලංකාවේ අංක 1 ව්‍යාපාරික සමාගම ජෝන් කීල්ස්. ජෝන් කීල්ස් සමාගම සිලෝන් කෝල් ස්ටෝර්ස් අලියා බීම් කියන වෙළඳ නාමය යටතේ මොකද කරන්නේ? මොනවද ඒවට කියන්නේ? පැණි බීම වෙළඳ පොළට අලෙවි කරනවා. මේ හැම පැණි බීම එක්කම ඉන්න ඔඩියන්ස් එකක්. කාසඳලා. කල්පනා කරන්න නිකන් හොඳට බලන්න ඇඩ් එක. නිකන් බලන්න ක්‍රීම් සෝඩා ඇඩ් එක කොහොමද? මතකද? ක්‍රීම් සෝඩා යවුනේ පොපියන චමත්කාරේ. කෙල්ල ටිකක් කොල්ල ටිකක් එක්ක අරගෙන ක්‍රීම් සෝඩා බලන්න ඒව වැඩි පාට නැහැ. පොඩි නිකන් අර අමුතු රහක් එනවා. පොඩි අර ස්පාර්ක්ලින් ගතියක් තියෙනවා. පොඩි ළමයි ඇත්තම පොඩි කාලේට වඩා ඔයාලා කැමති ක්‍රීම් සෝඩා එකක් වුණා. නෙට්ටෝ ඇඩ් එක පොඩි උන් ටිකක් ගන්න. පොඩි උන් ටික නෙට්ටෝ බීලා දිව රතු කරගෙන අපි නම් චූටි කාලේ මතකද පොටලෙ වෙන් බීලා. ගාලා වටේ ඉන්නේ උන් බය කරනවා. පැහැදිලිද? නෙට්ටෝ ඇඩ් එකට ගන්නේ පුංචි උන් ටික. ඔඩියන්ස් එක කා සඳහා. ක්ලබ් සෝඩා බල කොහොමද සෝඩා බොන්නේ? පණු ගාඩ බොනවා සෝඩා. නෑ සෝඩා බොන්නේ කවුද? සෝඩා බොන්නේ ඉතින් දන්නවනේ. කොහොම ඉඳලා තාත්තා දිහා බලමු. මන් දන්නේ නැහැ බොනවද නැතිද කියලා මම නිකන් උපකල්පනයක වැඩි හිටි. අයියෙක් එහෙම ඉන්නවනම් කොහේ හරි හැංගිලා බලන්න. සෝඩා කිව්ව ගමන් එනවා. සෝඩා කිව්ව ගමන් එනවා ළඟට. සෝඩා බොන්නේ ඔය මොනවද ඒවට කියන්නේ? මත්පැන් පානය කරන අයනේ. එතකොට නිකන් හිතන්න මත්පැන් වලට නෙක්ටෝ දාලා බොනවා කියලා හිතන්න. මත්පැන් සැරයිනේ. ඔයාලා නෙක්ටෝ දාලා බොනවා කිව්වම හරියනවද? හරියන්නේ මත්පැන් බොන්න ඕනේ. මත්පැන් දැන් සැර එකක් බොන්න ඕනේ සැරටනේ. ඒ හින්දා සෝඩා ඇඩ් එකේ දානවා. මම කියන්නේ මේ ඔයාට මේව එකක් නෙමෙයි මම කියන්නේ වෙළඳපොළ කතා කරන විදිය. අලියා සෝඩා ඇඩ් එක බලන්න. සර්ච් කරලා බලන්න YouTube එකේ. වීදුරු දෙකක් වදිනවා. අලියා සෝඩා. රස නොමරා රස විඳින්න. එච්චරයිද? රස නොමරා රස විඳින්න. රයිට්. හැම ඔඩියන්ස් එකකටම එයාලා කතා කරනවා. ආච්චිලාට පරණ කාලේ ඔය කොකා මොනවද? ෆැන්ටා මිරින්ඩා එන්න කලින් ආච්චි කෙනෙක් ඉන්නවනම් ගෙදර. අහලා බලන්න මේ කියන ඒවා. ඒ කාලේ තිබ්බේ ෆැමිලි පාට බීම ඔරෙන්ජ් බාල් ඇඩ් එකේ දාන්න. මිහිරි මතකයේ රැඳේ ඒ රසේ රැඳේ මා හිතේ මිහිරි මතක හද රැඳේ. එහෙමනේ කියන්නේ. මිහිරි මතක හද රැඳේ. ඒ අතීත කාලේ ආච්චිට සීයා අරන් දෙන ඔරෙන්ජ් බාල් ඒවා මතකයි. ඒ මිහිරි මතක කල්පනා කරන්න. එක එක ඔඩියන්ස් එකට එක එක විදිහට ඒ කට්ටිය කතා කරනවා. EGB කොහොම? ඉස්සර අලියා ජින්ජර් බියර් කියා ගන්නත් අමාරු. කොකා කෝලා කිව්වා කෝක් නැතුව කෑම එපා. අනේ උයනකොට අයියා තින් වැටෙනවා වැරදිලා EGB ටිකක් සාස් පාන. මොකද වෙන්නේ? අමුතුම ටේස්ට් එකක් එනවා. මේ කට්ටිය ඇඩ් එකක් හදනවා. මේ කට්ටිය ට්‍රෙන්ඩ් එකක් හදනවා. මේ කට්ටිය මාකට් එකේ වෙනම බ්‍රෑන්ඩ් එකක් හදනවා. EGB අලියා ජින්ජර් බියර් එලිෆන්ට් ජින්ජර් බියර් EGB නැතුව කෑම එපා. EGB නැතුව කෑම එපා. ඔඩියන්ස් එකට කතා කරනවා. එදා හොඳට මතක තියාගන්න ඕනේ. බජාජ් ඇඩ් එක බලන්න. බජාජ් ඇඩ් එකේ ඉස්සර මතකයි ඩේවිඩ් පීරිස් බජාජ් ඇඩ් එකක් ගියා. නෝනා බබා ඉස්කෝලේ දාලා මහත්තයා වැඩට දාලා මෙහෙම හරවනකොට ටීවී එකේ දානවා බජාජ් ඔබේ පවුලේ වාහන. උදේ ශ්‍රී ලංකාව කියන්නේ බොහොම මධ්‍යපාන්තික ආදායම් තියෙන රටක්. හැමෝටම ලක්ෂරි කාස් ගන්න මේ ඉන්කම් එක ප්‍රමාණවත් නැහැ. හැබැයි හැමෝටම 3 wheel එකක් ගන්න පුළුවන් කියන තැන ඩේවිඩ් පීරිස් ළඟ තියෙනවා. ඒ නිසා ඒ කට්ටිය බජාජ් වාහනයට නමක් දානවා. බජාජ් ඔබේ පවුලේ වාහන. පුතා දන්නවද? ලංකාවේ හැම පවුල් 20කින් එකටම 3 wheel එකක් තියෙනවා. හැම පවුල් 20කින් එකටම 3 wheel එකක් තියෙනවා ලංකාවේ. හිතන්න බැලුවා.
මේ මාකට් එකේ ඒ කට්ටිය ලස්සනට ක්‍රියේට් කරනවා. මාකට් එකේ ඒ කට්ටිය දන්නවා හැමෝටම විකුණන්න අපිට 3 wheel නෑ. හැබැයි අපි ඔඩියන්ස් එක අඳුරගත්තාම අපි ඒ කට්ටියට බාන්න අලෙවිද. ඒ නිසා මයි පුතාලා තේරුම් ගන්න ඕනේ ආර්ථිකයක් ඇතුලේ අපි කරන්නේ මොකද්ද? ආර්ථික විද්‍යාව ඇතුලේ අපි කරන්නේ මොකද්ද? ආර්ථිකයක් අස්සේ මිනිසු කරන තේරීම් පිළිබඳව ඉගෙන ගන්න. ආර්ථිකයක් අස්සේ මිනිසු කරන තේරීම් පිළිබඳව ඉගෙන ගන්න. එහෙමනම් මම කැමති පුතාලත් එක්ක චූටි අදහසක් දාන්න. කොතනින්ද අපි අදහස දාන්නේ? අපි අදහස දාන්නේ අපේ ටියුට් එකෙන් නෙමෙයි. මේ තියෙන ටියුට් එකනේ. මම කැමති අපි අදහස දාන්න අපේ මොකෙන්ද? මේ තියෙන මම පුතාලට දීලා තියෙනවා. An explicit study on Sri Lankan economy කියලා. මේකේ මම දීලා තියෙනවා මෙන්න මෙහෙම පොඩි ප්‍රශ්නයක්. මොකක්ද? ඇත්තටම ආර්ථිකයක් කියන්නේ මොන වගේ එකද? පොඩි නෝට් එකක් දාමගෙන කම්මැලි වෙන්න එපා. රයිට්? මේ වැඩේ හොඳට ෆිට එකේ මම පුතාලා ටික අහන් ඉන්නවා. ඉතින් මේ වැඩේ ඇත්තටම පොඩි නෝට් එකක් එක ගියොත් තමයි වැඩේ තියෙන්නේ. මේක ටියුට් එක ආපු ගමන් ලස්සන නෝට් එක ෆිල් කරගන්න. හරි? ඇත්තටම ආර්ථිකයක් කියන්නේ මොන වගේ එකක්ද? අපි මෙහෙම ලියමු. අපි මෙහෙම ලියමු. ආර්ථිකයක් යනවා. හරි සරලයි. ආර්ථිකයක් යනවා. ආර්ථිකයක් යනවා. මිනිසා මැදිහත්ව ගොඩනගාගත් ආර්ථිකයක් යනවා මිනිසා මැදිහත්ව ගොඩනගාගත් සංවිධානයක. ආර්ථිකයක් කියන්නේ මිනිස්සු මැදිහත් වෙලා හදාගත්ත සංවිධානයක්. right? මිනිස්සු මැදිහත් වෙලා හදාගත්ත සංවිධානය. මම නිකන් සරලව කියන්නම්. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා හිතන්නකෝ. මිනිස්සු මැදිහත් වෙලානේ හදාගත්ත ඉතිහාස පොතේ කියන්නේ නැහැ. දෙවනි ලෝක යුද්ධය ඇති වුණාට පස්සේ තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වෙන එක වළක්වන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය තිබ්බේ. ඊට කලින් මතකද ජාතීන්ගේ සංවිධානය කියලා එකක් හදාගත්තා. පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ දෙවනි ලෝක යුද්ධයක් ඇති වෙන එක වළක්වන්න. කෙලවෙනාම කියන්නේ උනාට. වැඩේ හරි කියන්නේ නේ. ජාතීන්ගේ සංවිධානය බිඳ වෙනවා. ඔය රතුකුරු සංවිධානය කියලා එකක් හදලා තියෙනවා. රටවල් අතර මොකද වෙන්නේ? යුද්ධමය ගැටුම් තියෙනකොට ඒකෙන් පීඩිත පාර්ශ්වය වෙනුවෙන් උදව් කරන්න සංවිධාන හදාගන්න. ඒතර ආර්ථිකය කියන්නේ මොකක්ද? එහෙම මිනිස්සු හදාගත්ත සංවිධානය. ලියන්න වෙඩි පාට පෑනකි රතු පාට පෑනකි කරුවක් දාලා සමාජයක පුද්ගලයන්ට පවතින අසීමිත වුවමනා උයන්න නෙමෙයි වයන්නේ වුවමනා සමාජයක පුද්ගලයන්ට පවතින අසීමිත වුවමනා සීමිත සම්පත් මගින් limited resources සීමිත සම්පත් මගින් නිපදවන සීමිත සම්පත් මගින් නිපදවන භාණ්ඩ හා සේවා හරහා සපුරා ගැනීම සමාජයක පුද්ගලයන්ට පවතින අසීමිත වුමනා සීමිත සම්පත් මගින් නිපදවන භාණ්ඩ හා සේවා මගින් සපුරා ගැනීම පිළිබඳව තේරීම් කිරීමට මෙම සංවිධානය වැදගත් වේ. මේ සංවිධානය වැදගත් වෙන්නේ මොකටද? මිනිස්සුන්ට තියෙන අසීමිත වමන සීමිත සම්පත් මගින් නිපදවන භාණ්ඩ හා සේවා මගින් සපුරා ගැනීම පිළිබඳව තේරීම් කරන්න තමයි මේ සංවිධානය වැදගත් වෙන්නේ.
rabbit. ඊට පස්සේ යටි. ඊට පස්සේ යටි. මේක ඊටාම වැදගත්. රුලක් අතහැරලා ලොව සෑම ආර්ථිකයකම ප්‍රධාන කාර්යයන් තුනකි. ලෝකේ හැම ආර්ථිකයකම තියෙන ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා. එක තමයි මයි පුතේ මොකද්ද? ඉංග්‍රීසියෙන් කියනවා නම් what to produce and how much to produce. කුමක් කොපමණ නිපදවන්නේද? කුමක් කොපමණ නිපදවන්නේද? යන්න තීරණය. යන්න තේරීම. කුමක් කොපමණ නිපදවන්නේද යන්න තේරීම. කුමක්ද හදන්නේ කොච්චරක්ද හදන්නේ කියලා තෝරන එක පළවෙනි කාරණා. කුමක් කොපමණ නිපදවන්නේද යන්න තේරීම. මේකට ලස්සන නමක් කියනවා සම්පත් බෙදා හැරීම පිළිබඳ තේරීම. සම්පත් බෙදා හැරීම පිළිබඳව තීරණය. තියෙන සම්පත් කොහොමද බෙදා හරින්නේ? මොනවටද කොච්චරක් හදන්නද බෙදා හරින්නේ? සම්පත් බෙදා හැරීම සම්බන්ධයෙන් තීරණය. දෙවැනි එක උලක් අතර ලස්සනට දෙවැනි එක කෙසේ නිපදවන්නේද යන්න තේරීම. කෙසේ නිපදවන්නේද යන්න තේරීම. කෙසේ නිපදවන්නේද යන්න තේරීම. කොහොමද හදන්නේ? මං කියව යන්ත්‍ර දාලාද මිනිස්සු පාවිච්චි කළාද? මේකට කියනවා පැටියෝ මොකද්ද? නිෂ්පාදනය පිළිබඳ තේරීම. නිෂ්පාදනය පිළිබඳ තේරීම. නිෂ්පාදනය පිළිබඳ තේරීම. නිෂ්පාදනය පිළිබඳ තේරීම. තුන්වෙනි එක පැටවුනේ මොකද්ද මං කිව්වේ? කා සඳහා නිපදවන්නේද? කා සඳහා නිපදවන්නේද යන්න තේරීම. කා සඳහාද හදන්නේ? කාටද හදන්නේ? කා සඳහාද හදන්නේ? ඒකට තව නමක් කියනවා පැටියෝ. කාටද හදන්නේ කියන එක තීරණය වෙන්නේ මොකක් මතද පුතේ? එයාලගේ තියෙන මිලදී ගැනීමේ හැකියාව මත නේද පුතේ? මිලදී ගැනීමේ හැකියාව මත. මයි පුතාලට මන් ටිකක් ඒ කතාව ටිකක් මෙන්න මෙහෙම කියන්නම්. කා සඳහා නිපදවන්නේද කියන තේරීම. පුතා බලන්න ගමේ කඩේක තියෙන පාන් ගෙඩියකුයි සුපර් මාකට් එකක තියෙන පාන් ගෙඩියකුයි. දැන් පුතේ ගමේ කඩේක තියෙන පාන් ගෙඩියක් ගත්තොත් එහෙම සාමාන්‍ය පුතේ ඒකට නිකන් ඒවා තැටි පාන් කියලා කියනවා, අච්චු පාන් කියලා කියනවා. ඒ හරි රහයි. තැටි පාන් නම් හරිම රහයි. ඒවා පුතේ අර උඩ කර වෙලා තියෙනවා. හැබැයි පුතේ ඒවා ගෙදර ගෙනල්ලා එහෙම දවස් 3ක් 4ක් තියාගන්න බෑ. ටක් ගාලා පොඩි පුස්ගතියක් එනවා. ඒක ගල් වෙනවා. මං හිතන්නේ එහෙම ගෙනල්ලා තියාගැනීමේ පරීක්ෂණයක් පුතාලා ගෙදර නැතුව ඇති. මොකද ගෙනාපු ගමන් පාන් ගෙඩි වාස්ප වෙනවනේ. රයිට්. නමුත් ඇත්තටම පාන් කෑල්ලක් තියලා තිබ්බොත් එහෙම සාමාන්‍යයෙන් අමතක වෙලා හරි දවස් 2-3ක් ගියොත් ඒ ගමේ කඩේ තියෙන පාන් ටක් ගාලා නරක වෙනවා. හැබැයි ගමේ කඩේ පාන් ටිකක් ලාභයිනේ. රුපියල් 120. රුපියල් 80ට තියෙනවා චූටි පාන් 80 120 150 160 ඔය වගේ ගණන් වලට තියෙනවා. හැබැයි පුතේ පුතාලා ගත්තොත් එහෙම අර ප්‍රීමා වගේ පාන් ගෙඩියක් අර ස්ලයිස් කරපු මම මේ ගම නගරයේ දෙකක් කියන්න කියනව නෙමෙයි. නමුත් මම කියන්නේ අපි හිතමුකෝ ටවුන් එකේ තියෙන සුපර් මාකට් එක කීල්ස් එක තියෙන කීල්ස් එකේ සාමාන්‍ය පානුත් තියෙනවා. හැබැයි එයාලගේ තියෙන අර ප්‍රීම් හොඳට මේ රැප් කරපු පාන් ගෙඩිය රුපියල් 350 400ක් වෙන පාන් ගෙඩියක් ඒකේ තියෙනවා. මැනුෆැක්චරින් ඩේට් එකයි එක්ස්පයරි ඩේට් එකයි දෙකම තියෙනවා. ගහලා සාමාන්‍ය පුතේ සති දෙකක් විතර තියාගන්න පුළුවන් පාන් ගෙඩිය. රයිට්. හැබැයි පාන් ගෙඩිය ගන්න වෙන්නේ. රයිට්. පාන් ගෙඩිය ගන්න වෙන්නේ.
එතකොට පුතේ කා සඳහාද නිපදවන්නේ කියනකොට මිනිස්සුන්ගේ ආදායම දිහා බලලා තමයි පුතේ වෙළඳපොළට බාන්නේ. දැන් හිතන්න ගමේ කඩේක විස්කිරින්න තියෙනවා. පුතලා කාලේ තියෙනද විස්කිරින්න? උලන් විස්කෝතු වගේ. ඒක ගමේ කඩේක ගමේ බේකරි අනිවාර්යෙන් තියෙනවා. හැබැයි ටවුමේ බේකරි කියනකොට විස්කිරින්න නැහැ. ටවුමේ එනකොට ඩෝනට්ස් තියෙනවා, ඉක්ලියාස් තියෙනවා, පෆ් තියෙනවා, විවිධ තියෙනවා නේද? චිකන් පයි ඔය වගේ ඒවා තියෙනවා. ගමට යනකොට එහෙම නැහැ. දැන් බලන්න පීසා හට් එක කොහෙද පුතාලගේ ගමේ තියෙන්නේ? ගමේ කොයි හන්දියේද? කොයි බස් ස්ටෑන්ඩ් එක ළඟද ගමේ පීසා හට් එකද? ගමේ පීසා හට් නැහැ. පීසා හට් එක තියෙන ටවුන් එකේ. ටවුන් එකේ නගරයේ විශාල මිනිස්සු ප්‍රමාණයක් කටයුතු කරන තැනක තමයි ඒ වගේ එකක් ගෙනලා රටවක. රයිට්. ඒයි කා සඳහා නිපදවන්නේ. ඒ කා සඳහා නිපදවන්නේ කියලා පුතාලනේ ඉතින් කා සඳහාද කියන්නේ සර්? ඔතේ සල්ලි තියන ඉලක්ක කරලා තමයි ගොඩක් බ්‍රෑන්ඩ්ස් මාකට් එකට එන්නේ. ඒ මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව දිහා බලලා තමයි ගොඩක් බ්‍රෑන්ඩ්ස් එන්නේ. නේ? ගොඩක් බාණ්ඩ එන්නේ මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව දිහා බලලා. දැන් නම් නැහැ ගොඩක් කඩවල් වල. ඉස්සර පුතාලට මතකද දන්නේ දැන් අර පොලිතින් ප්‍රශ්නයක් ආපු හින්දා යම් කිසි සීමාවක් වුණා ලංකාවේ. සාමාන්‍ය පුතේ සුපර් මාකට් එකේ ලොකු කිලෝ එකේ කිරිපිටි පැකට් එක ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එක තිබ්බට පුතේ ගමේ කඩේ තියෙන චුටි සැෂේ පැකට් එක. අර චුටි කඩල දැන්ටත් තියෙනවා ඒ කිරි කෝපි අනම්මන සැෂේ පැකට් එක නේ. පොඩි ෂැම්පූ උනක් තියෙනවා සැෂේ පැකට්. දැන් නම් ෂැම්පූ තියෙනවද මම ඇත්තටම දන්නේ නැහැ. ගමේ ඈතට යනකොට පොඩි ෂැම්පූ පැකට් එකක් තියෙනවා. මොකද ෂැම්පූ බෝතලයක් ගන්න මිලදී ගැනීමේ හැකියාව රුපියල් 400ක් 500ක් දීලා ෂැම්පූ බෝතලයක් ගන්න එයාලා try කරනවට වඩා නාන්න යනකොට ෂැම්පූ පැකට් එකක් කරන් ගා ගන්න විදිහට මාකට් එක හැදිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පුතේ කා සඳහා නිපදවන්නේද කියන එක පිටිපස්සේ මොකද්ද දන්නවද තියෙන්නේ? එක පැත්තකින් පුතේ පාරිභෝගික කණ්ඩායම. අනිත් පැත්තෙන් පුතේ ඒ කට්ටියගේ මිලදී ගැනීමේ හැකියාව. ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්න. ආදායම් ව්‍යාප්තිය. ආදායම් ව්‍යාප්තිය පිළිබඳ තේරීම. ආදායම් ව්‍යාප්තිය. ඒකට ටික ආදායම් බෙදියම්, ආදායම් ව්‍යාප්තිය බෙදියාම පිළිබඳව තේරීමක් තමයි මේකෙන් කරන්නේ. කාටද? මේ පොතේ ගොඩාක් හොඳට කතා කරනවා. ගොඩාක් ලස්සනට කතා කරනවා. රයිට්? අද දැන් මම මේ පළවෙනියටම ආර්ථිකයක් ගැන පොඩි හැඳින්වීමක් පුතාට දෙන්නේ. නැත්තම් පුතා බලනෝනේ ආර්ථිකයක් කියන්නේ මොන වගේ එකක්ද කියලා. ඒක පුතේ මිනිස්සු හදාගත්ත එක. මොකටද? පුතේ මේ ඇස්සේ කතා කරන්නේ කොහොමද රටේ පාලකයා තෝරගන්නේ කියලා. මේ ඇස්සේ කතා කරන්නේ කාලෙපොඩි දේශගුණික විපර්යාසයන් වෙන්නේ කොහොමද කියලා. මේ ඇස්සේ කතා කරන්නේ චන්ද්‍රයා කොහොමද මේෂ රාශියේ මීන රාශියෙන් මේෂ රාශියට මාරුනේ මේ ඒව ගැන කතා කරන්නේ. මේකේ කතා කරන්නේ නැහැ පුතේ කොහොමද අසමාන බරවස්තු දෙකක් බිමට වැටෙන්නේ කියලා. මේකේ කතා කරන්නේ නැහැ පුතේ කොහොමද අවසාන කවච ඉලෙක්ට්‍රෝන තව එක අවසාන කවච ඉලෙක්ට්‍රෝනක් එක්ක බන්ධ නැති කරගන්නේ කියලා. මේකේ කතා කරන්නේ නැහැ පුතේ අපි ජීවත් වෙන පරිසරය ගැන. මේකේ කතා කරන්නේ නැහැ පුතේ යට ගියාව ගැන. මේකේ කතා කරන්නේ නැහැ පුතේ කියන්නේ පුරාතන මානවයා කොහොමද ශිෂ්‍ය සම්පන්න වුනේ කියන එක. ඒවට පුතේ විවිධ විෂයන් තියෙනවා. මම මේ නොකිය කිව්වේ රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ඊළඟට ගත්තට භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, ඉතිහාසය, පුරා විද්‍යාව, මානව විද්‍යාව වගේ විෂයන් තියෙනවා. ඒව කතා කරන්න වෙන වෙනම විෂයන් තියෙනවා. හැබැයි මේ විෂය ඇස්සේ කතා කරනවා පුතේ මිනිස්සු කොහොමද Tamante තියෙන උවමනා සීමිත සම්පත් වලින් නිපදවන භාණ්ඩ හා සේවා මගින් සම්පූර්ණ කරනවා. මිනිස්සු කොහොමද තමන්ගේ උවමනා භාණ්ඩ හා සේවා මගින් සම්පූර්ණ කරන්නේ. අන්න ඒ ගැන තමයි පුතේ අපි මේක ඇතුලේ කතා කරන්නේ. එතකොට මම පුතාට දැන් ඊළඟට මෙන්න මෙහෙම තැනකට ගෙනියනවා. ඊට පස්සේ අපි ප්‍රධාන ටියුබ් එක ගත්තාම රයිට් ප්‍රධාන ටියුබ් එක ගත්තාම අපේ මේ ටියුබ් එක ඇතුලේ පළවෙනි පාඩමට අදාළව අපේ පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. මුලින්ම අපි පැහැදිලි කරන්නේ ඔබේ ඉලක්කය හා අපේක්ෂාව. මොකද පුතාගේ ටාගට් එක. පුතාට මොකද්ද තියෙන ටාගට් එක? දැන් ගත්තට පස්සේ මම අද පුතා ළඟ ටියුට් එක නැහැ. නමුත් පුතා මතක තියාගන්න ඕනේ. අපි මේ ඉගෙන ගන්නේ ඉලක්ක සහගත විභාගය. මේ විභාගය තමයි අපොසු උසස් පෙළ. මේ විභාගය ඉවරුණාට පස්සේ පුතා කෙලින්ම යන්නේ විශ්වවිද්‍යාලයට. එතකොට මේ විදිහට විශ්වවිද්‍යාලය ආවොත් මම හිතනවා ළමයි 2000කට අධික සංඛ්‍යාවක් අපේ පන්ති වල වාඩි වෙලා ඉඳලා තියෙනවා. රයිට්? මේකේ අවසානයේ පුතාට එනවා A එකක් B එකක් C එකක් කියලා ප්‍රතිඵලයක්. ඒ සාමාර්ථ 2500කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට ලංකාවේ දරුවන්ට අපි උගන්වපු කාලය තුල මේ විෂයට අදාළව ප්‍රතිඵල ගෙනල්ලා දීලා තියෙනවා.
මේ ප්‍රතිඵල එනකොට දිස්ත්‍රික්කයේ පුතා පළවෙනියටද දෙවෙනියටද තුන්වෙනියටද හතරවෙනියටද ඉන්නේ කියන එක පිළිබඳව ප්‍රතිඵලය කියවෙනවා. ඇත්තටම පුතේ මම ඒක පාඩම ඇතුලේ නැතුව මම පාඩමට පරිබාහිරව වෙනම YouTube වීඩියෝ එකක් පුතාලට දාන්න. එතකොට පුතාලට ඒ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. මේකස්සේ ඒ ගැන බොරු කයිවාරුවක් ගන්න එක වැඩක් නෑ කියලා මම කියනවා. රයිට්? මේකස්සේ අපි කතා කරන්න ඕනේ විෂය ගැන. ඒකනේ පුතාලා සල්ලි ගෙවල පන්තියක දෙන්නේ. නමුත් මේ ඇඩිෂනලි අපි කතා කරන දේවල් කතා කරන්න මම පුතාලගේ ගෲප් එකට දැන් මේක පුතාලා මුලින් ඇවිල්ලා බලනවා. මේවා හොඳයි නම් පන්තියට සෙට් වෙනවා. රයිට්? ඒතර පන්තියේ වැඩ කරගෙන යනකොට මම නිකන් කියන්නේ අපේ වැඩසටහන ඇතුලේ රයිට් විධිමත් ලස්සන නිබන්ධන සෙට් එකක් තියෙනවා. රයිට්? දැන් මම නිකන් පෙන්නන්නේ මේ පළවෙනි නිබන්ධනේ. රයිට්? ඊට පස්සේ දෙවෙනි නිබන්ධනේ. රයිට්? ඊට පස්සේ මේ තුන්වෙනි නිබන්ධනේ. මෙහෙම ලස්සන නිබන්ධන සෙට් එකක් පුතාලට එනවා. රයිට්? ඉතින් නිබන්ධන ලස්සනයි වුණාට වැඩක් නැහැ. මෙහි කියන කරුණු පුතාට ලස්සනට මොකද වෙන්න ඕනේ? මතක තියෙන්න ඕනේ. එතකොට මේ නිබන්ධන වල ගහලා තියෙනවා 13න් 1 13න් 2 කියලා. ඒ පුතේ අපේ සිලබස් එකේ අපිට තියෙනවා පාඩම් 12. රයිට්? 12 වසරට පාඩම් 6ක් තියෙනවා. 13 වසරට පාඩම් 6ක් තියෙනවා. එතකොට පුතේ මේ 12 වසරට තියෙන පාඩම් 6 පැහැදිලි කරන්න මම පුතේ පාවිච්චි කරනවා ටියුට් කීයද? ටියුට්ස් 13ක් පාවිච්චි කරනවා. මේ ටිකට මම නිබන්ධන 13ක් පාවිච්චි කරනවා. ටියුට්ස් 13ක් පාවිච්චි කරනවා. ටියුටෝරියල් 13ක්. ඒක තමයි පුතේ මේ පුතාලගේ පළවෙනි ටියුට් එකේ මේ 13න් 1 කියලා print වෙලා තියෙන්නේ. රයිට්? 13න් 1 කියන්නේ ඔක්කොම ටියුට් 13යි නෙමෙයි. 12 වසරට අදාළ ටියුට් 13ක් තියෙනවා. ඒකේ පළවෙනි ටියුට් එක තමයි මේ. හරිද? එතකොට ඒ ටියුට් එකට අදාළව ඊළඟ මාසේ පුතාලට හම්බ වෙනවා වර්ක් බුක් එකක්. මේකේ ටියුට් එක ගත්තට පස්සේ මම පුතාලට වෙනම ඉන්ට්‍රොඩක්ෂන් එකක් දාන්නම් වීඩියෝ එකක්. ඒක බලන්න. එතකොට ටියුට් එක කියව ගන්න හැටි තියෙනවා. මේ ටියුට් එකේ පිටිපස්සේ තියෙනවා ප්‍රශ්න රටාවක්. එහෙම ඒකෙන් මේකට සම්බන්ධ කරන. කියන්නේ ටියුට් එක ඉවරුණාට පස්සේ පුතේ ටියුට් එකේ පිටිපස්සේ පාස් පේපර්ස් ටික දාලා තියෙනවා. ඔක්කොම පහුගිය විභාග ප්‍රශ්නවල විශේෂයෙන් පහුගිය කියන්නේ 1980 ගණන් වල ඒව නැහැ. 90 ගණන් වල ඒව නැහැ. මොකද මේක ඉකොනොමික්ස් ආර්ථිකය කියන එක අපි දන්නවා කාලානුරූප වෙනස් වෙනවා. ඔයා හිතන්නකෝ ඔයාගේ අම්මගේ අප්පච්චිගේ කාලේ තිබ්බ ආර්ථිකයට වඩා ඔයාගේ මේ මොහොතේ මුහුණ දෙන ආර්ථිකය වෙනස්. ප්‍රවණතාවයන් වෙනස්. ආර්ථික ප්‍රශ්න ඒවට මිනිස්සු මුහුණ දෙන විදිහ, මිනිස්සු ආදායම් උපයන විදිහ ඒවා වෙනස්. රයිට්? සියලගේ කාලේ ගත්තොත් ඊටත් වෙනස්. මොකද සියලගේ කාලේ සියලා මොකද කරේ? වවාගෙන කෑවේ. ශ්‍රී ලංකදේ සිරිසැපදේ කියලා. වත්තේ රම්පේ ටික, කරපිංචා ටික, පොල් ගහේ පොල් ටික, දෙල් ගහේ දෙල් ටික, වත්ත පුරාම පළතුරු ටික, වෙලේ තියෙනවා වී ටික. ස්වයං පෝෂිතයි. අපිට ඕන දේවල් අපි වගා කරගෙන පාවිච්චි කරේ. නමුත් දැන් අම්මලා තාත්තලාගේ මේ අද කාලේ එනකොට අපි මොකද කරන්නේ? බයින් ඇන්ඩ් සෙලින් ඉකොනොමි එකක් නෙදී. පුතාගේ අපච්චි වවාගෙන ගන්නෑ. එයාට දක්ෂමාංශය එයා නිරත වෙනවා. එයාට දක්ෂමාංශය. එයා රස්සාවක් තෝරගෙන එයාගේ ශ්‍රමය විකුණනවා. Labor for money. එයාගේ ශ්‍රමය විකුණනවා වැටුපට. then money to commodity. ඒ මුදලින් පුතාලා ගෙදරට ආල් ටික ගේනවා, තෙල් ටික ගේනවා, පොල් ටික ගේනවා, කිරිපිටි ටික ගේනවා, සීනි ටික ගේනවා, පුතාගේ ප්‍රවාහන වියදම් ටික ගෙවනවා. පුතාගේ අධ්‍යාපන වියදම් ටික ගේනවා, බෙහෙත් තෙල් ටික ගෙවනවා. ඉතින් එතකොට අද ඉන්නේ අපි එහෙම ඉකොනොමි එක. ඒ ඉකොනොමි එකේ වැදගත්ම එකක් වෙනවා මුදල්. හැබැයි පුතා ඊළඟට යන ඉකොනොමි එක ගත්තට පස්සේ මුදල් කියන එක භෞතික මුදල් අයින් වෙලා ගොඩක් ඒවා විද්‍යුත් ක්‍රමයකට යන මුළු ලෝකෙටම පුතා විවෘත වුණා. වෙළඳපොළක් නෙදී. දැන් බලන්න පුතාගේ ෆෝන් එකට ගියාම පුතාට විවිධ වෙබ්සයිට්ස් තියෙනවා. ඒවයින් පුතාට ගෙදරටම බාන්න ගෙන්න ගන්න පුළුවන්. එහෙමනේ පුතාගේ ෆෝන් එකෙන් ගිහිල්ලා එහෙමම පුතාගේ බාස්කට් එකකට බාන්න ටික ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? කාඩ් එකෙන් පේමන්ට් එක කරාම පුතා ළඟ කාඩ් එකක් නැතත් ඔය පුතාලා අම්මලා තාත්තලාගේ අයියාගේ අක්කගේ කාඩ් වලින් කොහෙන් හරි ඔයාගෙන පේමන්ට් එකක් කරාම මොකද වෙන්නේ? කුරියර් සර්විස් එකකින් ගෙදරටම බාන්න ගෙනත් දෙනවා. එහෙම ඉකොනොමි එකක් නේද තියෙන්නේ? නේ? එතන අද අපි පාවිච්චි කරන්නේ අපේ ගමේ කඩේ හැදෙන ගමේ වත්තේ පිටියේ හැදෙන එළවලු පළතුරු ටිකයි ඇඳුම් පැළඳුම් ටිකයි නෙමෙයි. අපි අද ග්ලෝබල් මාකට් එකේ ඉන්නේ. අපිට චයිනා වලින් ඕනවට එකක් කරන්න පුළුවන්. හොංකොං වලින් පුළුවන්. USA වලින් පුළුවන්. ඒක කරන්න අපි USA යන්න ඕනේ නැහැ. ඉස්සර නම් අපි රට යන කෙනෙක් දිහා බලන් ඉන්නවා. රට ගියාට පස්සේ යාට කියන මොනවා හරි ගෙන්න ගන්න. අද එහෙම ඕනේ නැහැ. අද පුතාගේ ෆෝන් එකට මුළු මාකට් එකම විවෘත වෙලා තියෙනවා. මේකට කියනවා ග්ලෝබලයිසේෂන්, ගෝලීයකරණය. මුළු ග්ලෝබ් එකම පුතාගේ ෆෝන් එකට එකතු වෙලා තියෙනවා.
පුතාට පුළුවන් පුතාගේ දැනුම, පුතාගේ හැකියාව මුළු ලෝකෙටම විකුණන්න. ඒකට කියනවා knowledge processing outsourcing. අපිට දැනුම විකුණන්න පුළුවන්. දැන් අපිට හුරු කොහොමද? උඩහ ගෙදර මැගී නැන්දා දැන් ගියා කොහෙටද? මැගී නැන්දා ගියා කොහෙටද ගියේ? එයාගේ සෞදි අරාබියාවට ගියා. එයා වැඩක් කරනවා. ඊළඟට පල්ලෙහා ගෙදර කමල් මාම දැන් එයා කටාරවල ජොබ් එකක් කරනවා. ඊළඟට අර එහා ගෙදරට එහා පැත්තේ ගෙදර අලුතෙන් අපු සමන්නේ එයා කොරියාවේ ජොබ් එකට ගියා. කොරියන් විභාගෙට ජොබ් එකට ගියා. ඒක උදා ඉස්සර. අදටත් ඒක උනාට ඒ ඉස්සර. අද මොකද කරන්නේ? අද මම ලංකාවේ ඉඳගෙන ලොග් වෙනවා නෙදර්ලන්ඩ් වල බැංක් එක්ක. මම ඉන්නේ ඔඩිටර් කෙනෙක් විදිහට. නෙදර්ලන්තෙට ඉර පායන වෙලාවේ එහෙ බැංක් එක ඕපන් කරන වෙලාවේ මම මෙහි ඉඳලා මොකද කරන්නේ? ශ්‍රමිකයෙක් විදිහට මෙහි ඉඳලා ලොග් වෙනවා ඒ කට්ටියගේ සයිට් එකට. එහෙ තියෙන වැඩ ටික මම ගෙදර ඉඳලා කරනවා. අර work from home කියලා කියන ඔය සුද්ධු හැම ලංකාවට එන ගොඩක් වැඩ කර තමයි මෙහි travel කරන්නේ. ඒක නේද ඉන්ටර්නෙට් නැති කාලේ ලොකු ප්‍රශ්නයක් වුණේ. මොකද උන් ලංකාවට එන්නේ නැති වෙන ප්‍රධාන හේතුවනේ අපේ මේ කරන්ට් එක කපනවා. කරන්ට් එක කැපුවම සිග්නල් ස්ට්‍රෙන්ත් එක බහිනවා. වැස්සට පස්සේ උන්ට travel කරන්න පුළුවන් වුණාට උන්ට අර වැඩ කර ඒක කරන්න බෑ. නැත්නම් උන් කරන්නේ උන්ගේ මේ ටැබ් එකත් එක්ක ලොග් වෙනවා. පැය දෙකක් විතර වැඩ කරනවා. ඊට පස්සේ මේල්ස් ටික බලනවා. ඌ යනවා සීගිරි. සීගිරියේ සිග්නල් තියෙනවනේ ඔය කොහෙද ගලක් උඩ වඩනවා. මොනවා හරි මේල් දෙකක් ගන්නවා. එහෙමනේ. අපිනේ මේ කඩ බැඳගෙන වැඩ කරන්නේ. ලෝකෙ එහෙම තමයි. ඔයා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න Google village කියලා. Google ගම්මානේ. මිනිස්සු කොච්චර නිදහසේද වැඩ කරන්නේ. ඒක village එකක්. ඒකේ වැඩ කරන ශ්‍රමිකයන්ට කෑම බීමද රෙදි හොදන්නද ළමයි ඉන්නවනම් උන්ව නලවන්නද ජිම් යන්නද සෙල්ලම් කරනවනම් සෙල්ලම් කරන්න මේ හැම දෙයක්ම ඒ කට්ටියගේ මොකද වෙන්නේ වර්කින් එන්වයරන්මන්ට් එකක් ඇස්සේ තියෙන්නේ. ඉතින් අන්න එහෙම වෙනදකොලක අපි මේ කටයුතු කරන්නේ. එතකොට ගත්තම මේක වෙනස් වෙනවා. මේ විෂය මේකේ කරුණු වෙනස් වෙනවා. ඒ නිසා මේ හැම ටියුට් එකක්ම පිටිපස්සේ තියෙනවා පුතේ අන්තිම අවුරුදු 15 වගේ පාස් පේපර්ස්. ඊට පස්සේ පුතේ පාස් පේපර්ස් ගැන කතා කරද්දී පාස් පේපර් එකකින් පුතේ හැම තීරි කොටසක්ම කවර් කරන්නේ නැහැ. මොකද සමහර කොටස් වලින් ප්‍රශ්න අහලා තියෙනවා සමහර කොටස් තියෙනවා ප්‍රශ්න අහලම නැත්තේ. නමුත් පුතේ වාර විභාගෙම නෙමෙයි. ඉස්කෝලේ වාර විභාගේ හැම එකෙම ප්‍රශ්න අහනවා. ඒ නිසා පුතේ හැම ටියුට් එකටම අදාළව තියෙනවා පුතේ මොකද්ද? වර්ක් බුක් එකක්. මේ වර්ක් බුක් එක අස්සේ තියෙන්නේ පුතේ අපි උපකල්පනය කරලා හදපු ප්‍රශ්න. ඒක පුතේ තියෙන්නේ වර්ක් බුක් එක අස්සේ තියෙන පුතේ පාඩමේ පිළිවෙලට. දැන් පළවෙනි දවසේ පාඩමට අදාළව අපි වෙනම ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. උත්තර ලියන්න තියෙනවා. මේවා ගෙදරට ආවම පුතාලට බලන්න පුළුවන්. එතකොට පුතේ ටියුට් එක තියෙනවා. ටියුට් එක පිටිපස්සේ පාස් පේපර්ස් ටික තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකේ නිර්මාණශීලී ප්‍රශ්න පත්‍ර වර්ක් බුක් එක තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේකට අපි එකතු කරනවා පුතේ. මේකට අපි එකතු කරනවා continuous assignment test කියලා. පොඩි ප්‍රශ්න පත්‍ර මාලාව. ඒක අපි කරන්නේ පුතාට අපි දැන් ඔන්ලයින් පන්තියේ දරුවන්ට අපි කරන්නේ පන්තියට අදාළ මේ මාසේ ටියුට් එක ගන්නකොට අදාළ ප්‍රශ්න පත්‍රයේ එවනවා සතියක් ඇතුළත පුතාලා උත්තර ලියලා අපිට එවන්න ඕන. ප්‍රශ්න MCQ එක ඔන්ලයින් ක්‍රමයකට පැයක් ඇතුළත ගෙදර ඉඳලා හැමෝම එක ටයිම් එකට ඇවිල්ලා ආන්සර් ෂීට් එක ගන්න විදියට අපි වැඩසටහනක් හදලා තිනවා. ඊට පස්සේ රෑන්ක් කරනවා. රෑන්ක් කරන්නේ කොහොමද? ඔන්ලයින් ළමයි වෙනම නෙමෙයි රෑන්ක් කරන්නේ. ෆිසිකල් එන ළමයිත් එක්ක රෑන්ක් කරනවා. මොකද එතකොටනේ තරගෙ පේන්නේ. රයිට්? පන්ති ඇතුලේ වැඩ කරන ළමයි ඔන්ලයින් ළමයි ඔක්කොම එකට රෑන්ක් වෙනකොට ලොකු ළමයි ප්‍රමාණයක් අස්සේ පුතා කීවෙනියට දින්නේ කියලා පේනවා. රිපෝට් එකක් තියෙනවා. ඊට පස්සේ දෙවැනි අවුරුද්දට ගියාම අවුරුද්දක්ම සම්පූර්ණයෙන් විභාගේ ප්‍රශ්න එන විදිහටම අපි ප්‍රශ්න හුරු කරලා උත්තර ලියවනවා මාත් එක්ක උත්තර සාකච්ඡා කරනවා ප්‍රශ්න විතරක් තියෙන වෙනම රිවිෂන් පන්තියක් ප්‍රශ්න විතරක් කතා කරන පන්තියක් අපි කතා කරනවා එතකොට අපි දවස් දෙකක් හම්බ වෙනවා ඔන්ලයින් පන්තිය සතියේ දවස් දෙකක් හම්බ වෙනවා ඉතින් ওই විදිහට තමයි අපේ වැඩසටහන යන්නේ එතකොට පුතේ 12 වසරට අදාළව ටියුට්ස් 13ක් තියෙනවා පුතේ 13 වසරට අදාළව ටියුට්ස් 12ක් තියෙනවා 13 වසරට අදාළව පුතේ ටියුට්ස් 12ක් තියෙනවා 13 වසරට අදාළව ටියුට්ස් 12ක් තියෙනවා right 20 එතකොට පුතේ ඔක්කොම ටියුට්ස් තියෙනවා කීයද පුතේ ඔක්කොම ටියුට් 25යි ඔක්කොම පුතේ න්‍යායික ප්‍රශ්න අපිට න්‍යායික ටියුට් තියෙන 25 තීරි ටියුට් 25ක් තියෙනවා ඒවට අදාළ පුතේ ප්‍රශ්න පොත් 25ක් තියෙනවා අමතකුණානේ වැඩ ගොඩාක් තියෙනවා ෂෝට් නෝට් පොතක් තියෙනවා පාඩම් කීපයක් එකතු වෙච්ච ෂෝට් නෝට් පොත් දැන් පළවෙනි ටියුට් තුනම තමයි මේ ෂෝට් නෝට් එකේ තියෙන්නේ ඊළඟ ෂෝට් නෝට් එකේ ඊළඟ ටියුට්ස් දෙක මේවට අපි වෙනම එක්ස්ට්‍රා වීඩියෝස් YouTube වීඩියෝස් දාලා අපි මේව පුතාලට කවර් කරලා දෙනවා. රයිට්? මේ මාස්ටර් ටියුට්ස් එක ලැබෙනකොට
ඒ පාඩම් කෙරෙන වේගය අනුව පුතාලගේ වාර විභාග ලඟ වෙනකොට ඒවා අපි හරියට බලලා මොකද කරන්නේ පුතාලට short note support එකක් දෙනවා. එතකොට පුතාලට ඒ වැඩ ටිකත් බොහොම පිළිවෙලට කරන්න පුළුවන්. අර පුතේ මේකේ වැඩ ගැන කතා කරනවා නම් වැඩ වෙනම පැයක් කතා කරන්න ඕන. එහෙනම් මම ටියුටෝරියල් සෙට් එක කොහොමද? right ඊළඟට මේකට අවශ්‍ය වෙන පුතාලා කියවන්න ඕනේ වෙනත් මොනවා හරි විෂය මූලාශ්‍ර තියෙනවා නම් ඒ මොනවද ඒවා එකට පුතාලට මම වෙනම වීඩියෝස් දාන්නම්. ඒ ඉදිරියට පළවෙනි මාසෙකමාර වගේ යනකොට එතන පුතාලට මේ වීඩියෝස් YouTube විදිහට දාන්නේ. ඒවා බලලා පුතාලට ඒ අදහස හොඳට ගන්න පුළුවන්. right එහෙනම් විභාගයේ විෂය නිර්දේශයේ පාඩම් 12ක් තියෙනවා. පාඩම් 12ට අදාළව 12 වසරේ පාඩම් 6යි ඒකට ටියුට් 13ක් තියෙනවා. 13 වසරේ පාඩම් 6යි ඒකට ටියුට් 12ක් තියෙනවා. ඔක්කොම ටියුට් 25යි. ඊට පස්සේ පුතේ පේපර් ස්ට්‍රක්චර් එක හැදෙන හැටි. මේ තියෙන සිලබස් එකමයි. පේපර් ස්ට්‍රක්චර් එක හැදෙන හැටි. ප්‍රශ්න පත්‍ර සැකස්. ඇත්තටම පුතේ ඉකෝන් පේපර් එක කොටස් දෙකයි. දැන් පුතාලගේ O level පේපර් එකක් තිබ්බා. ඒත් පළවෙනි කොටස දෙවෙනි කොටස කියලා කොටස් දෙකක් තිබ්බා. ඒකේ පළවෙනි කොටස තිබ්බේ MCQs, දෙවෙනි කොටස තිබ්බේ essays. නේ? A level වලයි O level වලයි වෙනස තමයි පළවෙනි වෙනස තමයි පුතේ. O levels වල MCQ 40ක් වගේ ප්‍රමාණයක් එන්නේ. A levels වල MCQ 50ක් එනවා. ඉකෝන් පේපරේ MCQs 50ක් තියෙනවා. හරිද? MCQs 50 එන්නේ කොහොමද? හරියටම පුතේ පාඩම් 12න් එන්නේ. මම පුතාලට ලබන සතියේ ටියුට් එක ගත්තාම හරියටම පෙන්නනවා. ඒ කියන්නේ දැන් පාඩම් 12නේ මේ තියෙන්නේ පළවෙනි පාඩමෙන්. MCQ කීයට දෙන්නේ? ඇත්තටම MCQ වෙන්නේ පළවෙනි පාඩමෙන් කොහොමද දක්වන්නේ? මෙන්න මේ වගේ. පළවෙනි MCQ එකේ ඉඳලා හතරවෙනි MCQ එකට එන්නේ පළවෙනි පාඩම. ඊළඟට පස්වෙනි MCQ එකේ ඉඳලා සාමාන්‍ය 10වෙනි MCQ එකට වගේ එන්නේ දෙවෙනි පාඩමෙන්. 11 වෙනි MCQ එකේ ඉඳලා 14 වෙනි MCQ එකට එන්නේ පුතේ තුන්වෙනි පාඩම. මාර ලේසියේ. හරියටම පාඩම් ඔක්කොම කව වෙන විදිහට තමයි MCQs ටික එන්නේ. ඊළඟ පුතේ 15 වෙනි MCQ එකේ ඉඳලා 18 වෙනි MCQ එක වෙනකන් එන්නේ පුතේ 4 වෙනි පාඩමේ. right 19 වෙනි MCQ එකේ ඉඳලා 21 වෙනි MCQ එක වෙනකන් එන්නේ 5 වෙනි පාඩමේ. 22 වෙනි MCQ එකේ ඉඳලා 25 වෙනි MCQ එක වෙනකන් එනවා පුතේ 5 වෙනි පාඩමේ. ඔය විදිහට MCQ සෙට් එක හැදෙනවා. right හරියටම එතකොට පුතේ අන්න ඒකයි මම කිව්වේ අපි අර දෙවෙනි අවුරුද්දට එනකොට මම හරියටම විභාගයේ ප්‍රශ්න පත්‍ර හදන්නේ මේ අංකයේ ඉඳලා මේ අංකයට මේ පේපර් එක කවර් කරනවා. එතකොට පුතාලට හරියටම මාර විදිහට මේ විභාගේ බලන්න පුළුවන්. يعني විභාගයට යන්න කලින් විභාගේ දකින්න පුළුවන්. right ඒක තමයි මම හිතන්නේ අපි කියන්නේ පුහුණුව පළපුරුද්ද සහ ළමයිව හුරු කිරීම සහ ඇත්තටම මම විශ්වාස කරනවා දැන් අපේ ළමයි ගත්තාම ලංකාවේ ගිය පාර ඉකෝන් A rate එක A passes තියෙන්නේ 14ක්. ළමයි 100ක් ගත්තොත් 100ට තමයි 14කට එන්නේ. අපේ පන්තියේ A rate එක දෙනවා 42ක්. ළමයි 100ක් ගත්තොත් 42කට එන්නේ. right ඒක ගොඩාක් ඉහළ රේට් එකක්. සාමාන්‍යයෙන් ඒකක් ගන්නවා කියන්නේ ළමයා හොඳටම වැඩ කරනවා. පුතාලා දන්නවනේ හැම ළමෙක්ම එකම විදිහට වැඩ කරන්නේ නැහැ. හැබැයි වැඩ කරන ළමයි කණ්ඩායම හොඳටම වැඩ කරන වැඩ නොකරන ළමයාවත් ඒකට ගෙනියන්න පුළුවන් වැඩ පිළිවෙලක් පන්ති ඇස්සේ තියෙනවා. right ඒක මේ අද එකපාරට මේක යමම පෙළහර පාන වගේ කරන්න බෑ. නමුත් මම මේ මගේ ප්‍රකාශනේ මම මේ කතා කරන විශ්වාසය right මම මේ මගේ වචනවල තියෙන රිද්මය ඒත් එක්ක පුතාලට තේරෙනවා ඇති. ඕනම ඔන්ලයින් ක්ලාස් එකක් බලන්න අපේ පන්තියේ කොච්චර ජව සම්පන්නද කොච්චර ඒක ස්මාර්ට් සහ කොච්චර හොඳ කැපැසිටි එකක් පන්ති ඇස්සේ තියෙනවද කියන එක පිළිබඳව පුතාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. right ඉතින් එතකොට 12 වසරේ පාඩම් වලට පස්සේ 13 වසරේ පාඩම් සෙට් එක තමයි මේ තියෙන්නේ. 13 වසරේ පාඩම් හයි සාමාන්‍යයෙන් ගත්තට පස්සේ මම මෙහෙමම දාන්න 26 වෙනි ප්‍රශ්නේ ඉඳලා 30 වෙනි ප්‍රශ්නේ වෙනකම් 7 වෙනි පාඩමේ 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා 35 වෙනි ප්‍රශ්නේ වෙනකම් 8 වෙනි පාඩමේ 9 වෙනි පාඩමෙන් 36 ඉඳලා 38 වගේ වෙනකම් 10 වෙනි පාඩමෙන් 39 ඉඳලා 42 වගේ වෙනකම් ඒ අන්තිම එක නම් හරියටම කියන්න බෑ සාමාන්‍යයෙන් 43 ඉඳලා 47 48 වගේ වෙනකම් 11 වෙනි පාඩමේ 12 වෙනි පාඩමේ කාලීන සංකල්ප වලින් අන්තිම ප්‍රශ්න දෙක වගේ අහන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පුතේ මුළු සිලබස් එකම කවර් වෙන විදිහට තමයි ප්‍රශ්න සෙට් එක එන්නේ. එතකොට පුතේ මම දැන් මෙතනින් කියන්න යන්නේ මේක පුතාලා නෝට් ඩවුන් කරගන්න ඕනේ. right? පේපර් එක හැදෙන විදිහ ගත්තොත් පුතේ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකයි. උඩම ලිව්වා ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම
ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙක. ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙක. ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙක. right මේවා ගැන හරි alert ඉන්න ඕනේ. ඒ කියන්නේ හැම තිස්සෙම පන්තියට එනකොට විෂය ගැන පාඩම් කීයද තියෙන්නේ. ඒක තේරෙන්න පාඩම් 12යි තියෙන්නේ. පාඩම් 12යි තියෙන්නේ. හරිද? 12ට 6යි 13ට 6යි. ඒක ඔළුවේ තියෙනවා. පේපර් එකක් කොහොමද අහන්නේ? පේපර් එකේ කොටස් දෙකයි තියෙන්නේ. පළවෙනි කොටස තමයි MCQ 50ක් අහන්නේ. පළවෙනි පත්‍රේ අපි දාමු පළවෙනි පත්‍රේ හොඳට අහන් ඉන්න. මේක මාර රසවත්. මේකත් රසවත්. පළවෙනි පත්‍රේ බහුවර්ණ ප්‍රශ්න 50යි. බහුවර්ණ ප්‍රශ්න 50යි. හරිද? මම යටින් දානවා වර්ණයන් 5යි. වර්ණයන් කියන්නේ උත්තර 5යි. ශිෂ්‍යත්වයට මතකද? උත්තර 3යි. 3න් එකක්. O levels 4න් එකක්. A levels 5න් එකක්. වර්ණයන් 5. කාලය පැය 2යි. කාලය පැය 2යි. කාලය පැය 2යි. හරියටම කාලය පැය 2යි. කාලය පැය 2යි. පැය 2යි. පාඩම් 12ම ආවරණය වේ. පාඩම් 12ම ආවරණය වෙනවා. ආයි එක පාඩමක්වත් මිස් කරන්නේ නැහැ. පාඩම් 12ෙන්ම පුතේ ආය වඩුපත්තු වෙනවා. පාඩම් 12ම ආවරණය වෙනවා. හරිද? විශේෂත්වය මොකක්ද දන්නවද? මේක තමයි A level පටන් ගන්න පේපර් එක වගේ. ඒ කියන්නේ එන වගේ A level කවද්ද තියෙන්නේ 2027 අගෝස්තු මාසෙනේ තියෙන්නේ. අගෝස්තු මාසේ පළවෙනි සඳුදා තමයි තියෙන්නේ ඔය A level. හරිද? දැන් කැලෙන්ඩරේ ගිහිල්ලා 2027 බලපන් අගෝස්තු මාසේ පළවෙනි සඳුදා බඩු පත්තු වෙන්නේ මේකේ. ඒ කියන්නේ උඹලට පළවෙනියටම ඉකෝන් වලින් තමයි A level පටන් ගන්න. උඹලා කොමර්ස් කරත් ආර්ට්ස් කරත් ඉකෝන් වලින් තමයි වැඩේ පටන් ගන්න. හැබැයි පළවෙනි පේපරේ තියෙන්නේ පළවෙනි දවසේ. එතකොට උඹලට තියෙන්නේ පළවෙනි දවසේ ගිහිල්ලා පැය දෙකක් මුළු සිලබස් එකේම ප්‍රශ්න 50ක් ගන්නවා. මේ 50ට උඹලා ගන්නවා උත්තර 50ක් තියෙනවනේ. MCQ කියන්නේ අනිවාර්ය ප්‍රශ්න අසේ උත්තරේ තියෙනවනේ. උඹලට තියෙන්නේ ඒක ඉරි ගහලා ගෙදර එන්න. ගෙදර හම් සෙකන්ඩ් පේපර් එකේ ඊළඟ දවසේ. එනේ දවස් දෙකට තියෙන්නේ ඒ ලෙවල්. එකම දවසේ ඔක්කොම මේ ඉර කරලා නැහැ. පළවෙනි දවසේ MCQs ටික ගහලා ආවහම එතකොට ඒක කීයද? ඒකේ ලකුණු තියෙන්නේ ලකුණු මම වැඩ පාඩකින් දාන්න. ඒ ලකුණු සෙට් වෙන්නේ කොහොමද? ලකුණු සෙට් වෙන්නේ මෙහෙමයි ලකුණු සෙට් වෙන්නේ. ලකුණු එක වැඩි කිරීම 50 එක ප්‍රශ්නයකට 50 ගන්න එක ප්‍රශ්නයකට එක ගානේ ප්‍රශ්න 50ට ලකුණු 50. ඒතර MCQ පේපර් එකට ලකුණු 50යි. ඒ කියන්නේ උඹලා MCQ 50 ගැහුවා කියපන් 50ම ගහන්නේ නැහැ. උඹලා 45ක් ගැහුවා කියහම උඹලා එතන පාස් විභාගේ පාස්. MCQ එකක් කියන්නේ ලකුණක්. උඹලා MCQ එකක් වරද්දනවා කියන්නේ ලකුණක් අඩු වෙනවා. උඹලගේ MCQ හරි 25යි නම් උඹලට සෙකන්ඩ් පේපරේ ඔක්කොම තිබ්බත් උපරිම 75යි. උඹලගේ MCQ 26ක් වැරදුනොත් උඹලට ඒකක් එන්නේ නැහැ. 75න් නේද? right? ඒ නිසා මේකේ MCQ 40 පන්නලා ගහගත්තොත් අනිවාර්යෙන් ඒකක් එනවා. මේක ගහන එක නැති. MCQ 40 ගන්නවා කියන්නේ නැති. මෙච්චර අවුරුදු දෙකක් උගන්වලා හරියටම ප්‍රශ්න පෙන්නලා උගන්වලා මේ ප්‍රශ්න ටිකම එන ප්‍රශ්න ටිකම වගේ ළඟට ප්‍රශ්න ටික පෙන්නලා ළමයා කැපකිරීමක් කරනවා නම් කැපකිරීම කියන්නේ අර සයන්ස් කරන වගේ වතුර බාල්දිය බහැලා රෑ එළි වෙනකම් පීනස හොටු ගලනකම් පාඩම් කරන්න ඕනේ නැහැ. Do right thing and do the thing in right. Do right thing හරි දේ කරපල්ලා. Do the thing in right කරන දේ හරියට කරපන්. ඒක තමයි මැනේජ්මන්ට් කියන්නේ. කලමනාකරණය කියන්නේ. හරි දේ කිරීම සහ කරන දේ හරියට කිරීම. කලමනාකරණය. Right? Do right thing and do the thing in right. Do right thing. හරි දේ කරපන්. Do the thing in right. කරන දේ හරියට කරපන්. දැන් අද කරපු දේ මේ පොඩි ටික වුණාට මේක ඔළුවට දාන්න. අදහස ගන්න. right? හරි. ඊළඟට මේක තමයි පළවෙනි පත්‍රේ. දෙවෙනි පත්‍රේ ගත්තට පස්සේ දෙවෙනි පත්‍රේ එන්නේ කොහොමද? දෙවෙනි පත්‍රේ එන්නේ දෙක පත්‍රේ එන්නේ ඔන්න අහන් දෙක පත්‍රේ එන්නේ රචනා ප්‍රශ්න 10යි. රචනා ප්‍රශ්න 10යි. රචනා ප්‍රශ්න 10යි. ඒක එන්නේ කොහොමද? 12 වසරින් 5යි 13 වසරින් 5යි
උඹලා කීයක් ලියන්න ඕනේ? 12න් 5යි 13න් 5යි. ඔක්කොම ප්‍රශ්නේනේ කියන්නේ. ඔක්කොම ප්‍රශ්නේනේ 10න්. උඹලා ලියන්න ඕනේ කීයක්? එක් වසරකින් අවම ප්‍රශ්න දෙකක් තෝරා ප්‍රශ්න 5ක් ලියන්න ඕනේ. එක වසරකින් අවම ප්‍රශ්න දෙකක් තෝරා ප්‍රශ්න 5ක්. එතන 10න් 5යි ලියන්න ඕනේ. කෙනෙක් අහයි මොකද්ද මේ කතාව? ඉන්නකෝ මේ කතාව වෙන්න. ඒ කතාව මෙන්න. හරි. දැන් ඔන්න බලපන් සිලබස් එකේ 12 වසරේ පාඩම් 6. හරි? මේවා මම නම් කරන්නේ නැත්තේ මේවා බොරුවට පාඩම් කිව්වට වැඩ නැහැ. මම පළවෙනිට උඹලට කරපු නිකන් ඔන්ලයින් එකේ නිකන් සිලබස් එක මම ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. මම ඒක දාන්නම් ගෲප් එකට. ඒක බලපු නැති ඒකේ බලන්න ඒකේ පාඩම් 6 මම කියන්නේ. right? පළවෙනි පාඩමෙන් තමයි පළවෙනි රචනා ප්‍රශ්නේ එන්නේ. දෙවෙනි පාඩමෙන් දෙවෙනි ප්‍රශ්නේ එනවා. තුන්වෙනි පාඩමෙන් තුන්වෙනි ප්‍රශ්නේ එනවා. හතරවෙනි පාඩමෙන් හතරවෙනි රචනා ප්‍රශ්නේ එනවා. 5-6 පාඩම් දෙකෙන්ම තමයි පස්වෙනි ප්‍රශ්නේ එන්නේ. දැන් එතකොට 12 සිලබස් එකේ ප්‍රශ්න 5ක් අහලා දෙනවා. උඹලට පහම ලියන්න බෑ. ආස වුණත් බෑ. මේකෙන් උඹලා අඩුම ප්‍රශ්න දෙකක් තෝරගන්න ඕනේ. මේ පහෙන් උඹලා දෙකක් තෝරගත්තොත් 13න් ප්‍රශ්න 3ක් ලියන්න. හරිද? මෙතනින් ප්‍රශ්න 3ක් තෝරගත්තොත් 13 සිලබස් එකේ ඒ බලන්න 13 සිලබස් එක. 7 වෙනි පාඩමෙන් තමයි 6 වෙනි ප්‍රශ්නේ අහන්නේ. 8 වෙනි පාඩමෙන් 7 වෙනි ප්‍රශ්නේ අහනවා. 9 10 පාඩම් වලින් 8 වෙනි ප්‍රශ්නේ අහනවා. 11 පාඩමෙන් 9 වෙනි ප්‍රශ්නේ අහනවා. අන්තිම පාඩමෙන් අන්තිම ප්‍රශ්නේ අහනවා. ඔය තියෙන ප්‍රශ්න 10යි. පැහැදිලිද? right? එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ කොටස් මේ විදිහට සෙට් වෙනකොට මොකද වෙන්නේ? අතනින් ප්‍රශ්න දෙකක් තෝරගත්තොත් මෙතනින් 3ක් ලියන්න ඕනේ. මෙතනින් දෙකක් තෝරගත්තොත් ඔබලා මොකද කරන්න ඕනේ? මෙතනින් 3ක් ලියන්න. පැහැදිලිද කතාව? ඔන්න ඔය විදිහට මොකද කරන්න ඕනේ? ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික සෙට් වෙනවා. එහෙනම් මෙතන අපි නෝට් එක දාගමු. right? කොහොමද පාඩමේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ? ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කොහොමද? right මෙතන දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න 10යි 12 වසරින් ප්‍රශ්න 5යි 13 වසරින් ප්‍රශ්න 5යි එක් වසරකින් අවුම් ප්‍රශ්න දෙකක් තෝරගෙන ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. right? යටින් කාලය පැය 3යි විනාඩි 10ක් දෙනවා. විනාඩි 10ක් දෙනවා අර අමතර කියවන්න කාලයක් දෙනවා. පැය 3යි විනාඩි 10ක් දෙනවා. right? ඔයාලට තේරෙනවද මුළු සිලබස් එකෙන්ම අහනවා. ඒකයි ලියන්න ඕනේ. මුළු සිලබස් එකෙන්ම අහනවා ඒක ලියන්න ඕනේ. මොකද ඔයාට ඒක ඔයා දැක්කනේ අර මම පෙන්නනකොට සම්පූර්ණ හැම පාඩමෙම ප්‍රශ්නයක් එනවා කියලා. right? එතකොට ඔයාට තේරෙනවද පැටව? ඔයාට කොච්චර ලේසිද කියලා බලන්න. ඒ කියන්නේ ඔයාට නිකන් හිතන්න පැටියෝ ඒක මුලදී ඒක කරන්න බෑ ඔයාට. මුලදී ඒක කරන්න බෑ. හැබැයි ඔයා හොඳටම දන්නවා. ඔයාට අපි හිතමු 4 වෙනි පාඩම අමාරුයි කියලා. ඔයා MCQ ටිකට ලෑස්ති වෙලා යනවා. 4 වෙනි පාඩම ඔයා රචනා ප්‍රශ්න ලියන්නේ නැහැ. right? මොකද මේ ඔක්කොගෙම ඔයා ලියන්න ඕනේ ප්‍රශ්න 3යිනේ පුතේ. right? අපි හුරු වෙන්නේ පුතේ 12න් 3ක් ලියලා 13න් 2ක් ලියන. ඒක තමයි ලේසි. 12න් 3ක් ලියලා 13න් 2ක් ලියන්න. මොකද පුතේ 12 වසරේ ප්‍රශ්න අර වාර විභාග වලට එහෙම අහලා ඔයාට හොඳට හුරු වෙනවා. right? 13 ප්‍රශ්න පුතේ දෙවෙනි අවුරුද්දේ උගන්වන්නේ. ඒතකොට මේ ප්‍රශ්න වලට ඔයාලා වාර විභාග උපරිම හම්බ වෙන්නේ 2යි. අන්තිම වාර විභාගේ හරියටම ඉස්කෝලේ හරියට පිළිවෙලට කරොත් වාර විභාගේ 3ක් හම්බ වෙනවා. නමුත් පුතේ ඉස්කෝලේ වල ටිකක් අර දැන් ඔයාලා මුලින්ම පන්තියට එන එකේ වාසිය තමයි ඔයා ටික පේකින් වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉස්කෝලේට වඩා ගොඩාක් කලින් අපිට මේක කවර් කරගන්න පුළුවන්. right? නමුත් අර ඉස්කෝලේ පුතේ ඔක පටන් ගන්න ළමයි සෙට් වෙනකොට ගොඩාක් පස්සට එනවා. එතකොට පුතේ වාර විභාගේ අනිවාර්ය වාර විභාග 3ක් තිබ්බට ඉස්කෝලේ ගොඩක් 3ක් තියන්නේ නැහැ. ඉස්කෝලේ වාර විභාගේ දෙකයි. පුතේ ඔයාලට කියන්න සමහර ඉස්කෝලේ තියෙන එක වාර විභාගයක් තියපොනේ ඉස්කෝලක් තියෙනවා. ළමයි නන්නත් අර හැබැයි ඒක වැදගත් නෑ අපිට. මම කියන්නේ එතකොට පුතේ එහෙම වාර විභාග නොතියන්න වෙන්නේ පුතාලට පන්ති විභාග තියෙනවා ඒක හරි. නමුත් අර ඉස්කෝලේ ගිහිල්ලා ඒ එන්වයරන්මන්ට් එක අස්සේ ලියනකොට ඒක වෙනම ෆීලිං එකක්. ඉතින් එතකොට පුතේ අර මුල් පාඩම් වලට ප්‍රශ්න පුතාලා ලියලා හුරු වෙන හින්දා 12 වසරේ ප්‍රශ්න 3ක් ලියන්න හුරු වෙන එක මාර වාසියි.
මොකද මේ පාඩම අපි සෑහෙන කාලයක් කරනවත් අනේ. right? එතකොට පුතාලා දන්නවනේ පුතාලට ඕන ප්‍රශ්න ඕන පාඩම කතා කරන්න පුළුවන්. එහෙම කියලා පුතාලට මේ හිතෙන්න පුළුවන්. අපි ඔන්ලයින් කරගෙන අපිට පාඩම් පහක් කොට දැම්ම නම් ප්‍රතික්‍රම කරන්න බෑ. මොකද MCQ හැම පාඩමෙන්ම අහනවා. වාර විභාගේ හැම පාඩමෙන්ම අහනවා. ඒ නිසා මේක මේ භාගයට කරන්න බෑ. ඔයාලට පාඩම් 12 දැන් ඔයා මුලින්ම O level කරන්නත් O level results එන්නත් කලින් ඔයා තෝරගත්තනේ මේ විෂය කරනවා කියන්නේ. ඒක කාගෙන මරාගෙන කරන්න ඕනේ. ඒ මොරාල් එකේ කරන්න ඕනේ. එහෙම නැතුව මේ කරන්නම් වාලේ එහෙම බෑ. මමත් O level කරලා O level ප්‍රතිඵල එන්න කලින් මම තීරණය කරා මම කවුද වෙන්න ඕනේ කියලා. මගේ ඉතාලම හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. ඉතාලම හොඳම ප්‍රතිඵලයක් තියෙනවා. නමුත් ඒ වුණාට මම මගේ විෂය ධාරාව තෝරගන්නකොට මට විශ්වාසෙ තිබ්බා අනිත් එක කැම්පස් යන්න පුළුවන් කියන එක මැජික් එකක් නෙමෙයි. තෝරගන්නකොටම හිතේ විශ්වාසයක් තිබ්බා කැම්පස් යන්න පුළුවන් කියලා. මොකද දැන් ඔයාගේ පන්තියේ ළමයි කැලි පහකට කැඩෙනවා. කොටසක් මැත්ස් කරනවා, කොටසක් සයන්ස් කරනවා, කොටසක් ටෙක් කරනවා, ආර්ට් කොමර්ස් වලටත් කැඩෙනවා. එතකොට ඔයාගේ පන්තිය ඔයා O level පන්තිය කීයට දින්නේ? ඔයා O level පන්තිය අපි හිතමුකෝ 10 වෙනියට ඉන්නේ කියලා. ඔය කැලි කැඩෙන විදිහට ඔයා A level පන්තිය යවන එකක් දෙවෙනියට වගේ ඉන්නේ. මොකද කට්ටිය අපි සමානව කැඩනවා කියලා හිතුවා. මොකද ඒක අනිවාර්යෙන් එහෙමයි. අනිත් එක ඔයා O level පන්තිය කරනකොට ඔයාට ආස එකයි ආස නැති එකයි හැමදේම කරා. දැන් ඔයා කරන්නේ ඔයාට ආස දෙයි. ඔයා මේ ආසින් ඉන්නද උඩද? ඒක නවා බොක්කේ. ඒකනේ කවුරුත් අයින් වෙන්නේ නැතුව පන්තිය පටන් ගත්ත වෙලේ ඉඳලා එක දිගට කාගෙන අහන්නේ. ඒ බොක්කේ මොරාල් එක තියෙනවා. ඒ A level ළමයි විදිහේ. O level ළමයට ඒ මොරාල් එක නැහැ. O level ළමයි ඔය ඉගෙන ගන්නවා වගේ ඉගෙන ගන්න. A level ළමයි එහෙම නෑ. එයාට ඉලක්කයක් තියෙනවා. එයා මේක කාගෙන මරාගෙන කරගන්න. right? ඒකට ඔයා හිතන්න බා සයන්ස් එකෙන් තමයි මරාගන්නේ. අපි මරා ගන්න ඕනේ නැහැ කියලා නෑ. ඔයා මරා ගන්න තරමට ඔයා ප්‍රධාන විශ්වවිද්‍යාලෙට යන්න. ඔයා හොඳම කෝස් එකකට යන්න. අපි ඒක ගැන වෙනම කතා කරමු. යන්න පුළුවන් විශ්වවිද්‍යාල මොනවද? අපිට කරන්න පුළුවන් කෝසස් මොනවද? කොමර්ස් සයිඩ් පුළුවන් මොනවද? ආර්ට්ස් සයිඩ් කරන්න පුළුවන් මොනවද? අපි ඒක ගැන වෙනම කතා කරමු. right? ඒතර මම කියන්න උත්සාහ කරන්නේ ඒතර රචනා ප්‍රශ්න පත්‍රය හැදෙනකොට right? රචනා ප්‍රශ්න පත්‍රය ඇස්සේ කාලයේ පැය 3යි විනාඩි 10ක් තියෙනවා. right? ඔයා මොකද කරන්න ඕනේ? ඔයාට ලකුණු හැදෙන්නේ එක් ප්‍රශ්නයකට 20 බැගින් ප්‍රශ්න 5ට 100යි. ඒක බෙදීම 2. 50න් තමයි ඔයාට එන්නේ. ඒක බෙදීම 2 50. right? ඔයාට 100න් හැදුනට ඒක 2ට බෙදනවා. 2ට බෙදලා 50න් තමයි ගන්න. අවසාන ලකුණ එන්නේ පළවෙනි පත්‍රයට 50යි දෙවෙනි පත්‍රයට 50යි. මම වෙන පාටකින් ලියන්න. අවසාන ලකුණ එන්නේ උලක් අතහැරලා අවසාන ලකුණ එන්නේ paper 1 paper 2 මේකට අපි දෙනවා 50න් කීයද කියලා. මේකටත් දෙනවා 50න් කීයද කියලා. ඒ දෙකේ එකතුව තමයි උතාගේ අවසාන ලකුණ. ඕකෙදී අනිවාර්යයෙන් 75ට වැඩි වෙනවා. හොඳ රෑන්ක් එකකට යන ළමයෙකුට 75ට වැඩි වෙලත් හරියන්නේ නැහැ. ලකුණු 85ක් 90කට එන්න පුළුවන් වෙනවා. පුළුවන් ඇත්තට මේකේ. ඒ තරම් පැහැදිලිව මේ A level කරගන්න පුළුවන්. දැන් පුතාලටම පොඩි අයිඩියා එකක් තියෙනවනේ යකෝ. පේපරේ හැදෙන හැටි දැන් කිව්වා කියන්නේ. පේපරේ හැදෙන හැටි දිගටමත් කිව්වා කියන්නේ. ඔය පේපරේ හැදෙන්නේ ඔහොම තමයි ඇත්තට. ඔය විදිහටම තමයි පේපර් එකේ ඉන්නේ. right? ඔය විදිහටම තමයි පේපර් එකේ ඉන්නේ. මේ විදිහටම තමයි පේපර් එකේ. හරියටම ප්‍රශ්න ටික ඔය විදිහට සෙට් වෙනවා. right? හරියටම ප්‍රශ්න ටික ඔය විදිහට සෙට් වෙනවා. right? එතකොට මම හිතනවා අද දවසේ ආර්ථිකයක් කියන එක ගැන අයිඩියා එකක් ආවා. ඊළඟට මොකද වෙන්නේ? ප්‍රශ්න පත්‍රයේ හැදෙන එක ගැන අදහසක් ආවා. right? එතකොට ඊළඟ කාරණාව මම මෙතනින් අද සාකච්ඡාවේ මේ හොඳ තැනකට ඇවිල්ලා වැඩේ නවත්තනවා. ඊළඟ කාරණාව තමයි දැන් මේ ආර්ථිකය දියුණු කරන්න නම් මොනවද ඕනේ? right? දැන් මේ ප්‍රශ්න ටික ගැන යම් අයිඩියා එකක් තියෙනවා. right? හැමෝටම අදහසක් තියෙනවා ප්‍රශ්න ටික ගැන. right? මිනිස්සුන්ට අසීමිත ආසාවන් තියෙනවා. ඒව සම්පූර්ණ කරන්න සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙන්නේ. ඒ සීමිත සම්පත් වලින් භාණ්ඩ හා සේවා හදන්න ඕනේ මිනිස්සුන්ගේ උවමනා තෘප්තිමත් කරන්න. උඹලා හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ආර්ථිකයන් දියුණු කරන්න. ලංකාව දියුණු කරන්න. ලෝකේ අනිත් රටවල් වගේ දියුණු තැනට යන්න. අපිට මොනවද මදි? මයික් එක ඔන් කරගත්තත් කමන්නේ. කට්ටිය පොඩ්ඩක් මට මේකට උත්තරයක් දෙන්න. ඒක මට මේ පොඩි සපෝට් එකක්. හැමෝම ඒක විතර මම අද දෙන්නේ.
එහෙම අර තනි තනියෙන් වද දෙන්නේ නමුත් කවුරු හරි ආර්ථිකය දියුණු කරන්න මොනවද ඕන? රයිට් මට පොඩි අදහසක් දෙන්න. ඉමල්ෂි මොකද කියන්නේ පුතේ? මෙත්මි ආර්ථිකය දියුණු කරන්න මොනවද ඕන? ඔමාය පමෝත් විමර්ශ රෙද්මි මොකද කියන්නේ? පුතේ පොඩි සපෝට් එකක් දෙන්න. කතා නොකර ඉන්න එපා. ඔන්ලයින් පන්ති මම කරන්න හරියම අකමැති. පන්තිය නම් ළමයා කතා කරනවනේ. ඒක කතා කරන තැනට හදාගන්න. ඒක අනිවාර්යෙන් කතා කරන තැනට හදාගන්න. කතා නොකර නම් කොමර්ස් කරලා වැඩක් නැහැ පැටි. අනික දැන් මාව මට කවුද කියලා පේන්නේ නැහැ. කිසි බයක් වෙන්න එපා. තමන්ගේ අදහස කියන්න. මට කියන්න. කවුද? වොලන්ටියර් කෙනෙක්. ආර්ථිකය දියුණු කරන්න මොනවද ඕන? කොහොමද? අඩුම ගානේ මැසේජ් එක. මොනවද ඕන? අයික් කරලා දාන්නකෝ. ඒක පොඩි ෆිට් එකකින් යමු. දැන් මම මෙච්චර බොක්කෙන් කිව්වා. ඉතින් මට අනිත් පැත්තට පොඩි සපෝට් එකක් නැත්නම් කොහොමද මේ වැඩේ කරන්නේ? කොහොම කියන්න? කියන්න මොකද්ද? බලට හිතන හැටි මං කියන්නේ මෙයා මේක කිව්වා මෙයා මේක කිව්වා කියලා. නිකන් ජස්ට් හිතහල්ලා. නේ? මොකද කියන්නේ ආර්ථිකය දියුණු කරන්න මොනවද ඕන? මොනවද ඕන? කවුරු හරි කෙනෙක් කොහොම? මොකද කියන්නේ? මොනවද ඕනේ? ඔව්. එක්කෙනෙක් කියනවා නිවැරදි ආර්ථික සැලැස්ම. අවශ්‍යතානුව භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕනේ. හොඳයි. ටක් කරලා දියුණු කරගන්න. නිකන් වැඩේ නිකන් සටස් කරලා ගොඩ දාන්න මොනවද ඕනේ? දැන් මේවා තිබ්බනම් ගොඩ දාන්න පුළුවන් වගේ මොකද කියන්නේ? හොඳයි උත්තර. මොනවද? ඔව් සම්පත් කියනවා. සල්ලි කියනවා. සම්පත් කියනවා. මොකද කියන්නේ? සම්පත්ද සල්ලිද? සල්ලි ගැන මොකද හිතෙන්නේ? අපිට සල්ලි ගැන කතා කරන්න තියෙනවා 7 වෙනි පාඩමේ. 13 වසරේ සිලබස් පටන් ගන්න සල්ලි වලින්. ආර්ථිකය දියුණු කරන්න මොනවද ඕනේ? සල්ලි වලට පුළුවන් ද ආර්ථිකය දියුණු කරන්න? සල්ලි ගැන මොකද කියන්නේ? මොකද කියන්නේ? පුළුවන් ද වෙයිද? කියන්න. සල්ලි තිබ්බොත් වැඩේ කොට දාන්න පුළුවන් ද වෙයිද? මට ඕනේ පුළුවන් ද වෙයිද? පුළුවන් යස් කියලා ගහපන් බැරි වුණ නෝ කියලා ගහපන්. පුළුවන් ද වෙයිද? සල්ලි තිබ්බොත් මේ වැඩේ කොට දාන්න පුළුවන් ද වෙයිද? මොකද කියන්නේ? කට්ටිය මොකද කියන්නේ? බෑ කියලා කියන්නේ? ඇයි? ඇයි බෑ කියන්නේ? ඔන්න බලන්න. ආර්ථිකයේ තියෙනවා. හරි? මේ ආර්ථිකය ඇස්සේ අපිට දොඩම් ගෙඩි 5ක් තියෙනවා. මේ දොඩම් ගෙඩි 5 ගන්න නම් අපිට රුපියල් කීයක් ඕනේ? අපිට මේ දොඩම් ගෙඩි 5 ගන්න නම් එක දොඩම් ගෙඩියක් කීයද කියලා බැලුවොත් තමයි අපිට කියන්න පුළුවන්. එක දොඩම් ගෙඩියක් අපි හිතමු රුපියල් 20යි කියන්නේ. එක දොඩම් ගෙඩියක් 20යි නම් මේ දොඩම් ගෙඩි 5 ගන්න. අපිට කීයක්ද ඕනේ? 20 කොළ 5ක් නේ ඕනේ. 20 කොළ 5ක් ඕනේ. 20 කොළ 5ක් ඕනේ. 20 කොළ 5ක් ඕනේ. හැබැයි ආර්ථිකය දියුණු කරන්න ඕනේ සල්ලි නම්. සල්ලි දියුණු කරන්නේ මහ බැංකුවනේ. මහ බැංකුවට පුළුවන් තව 20 කොළ ආර්ථිකයට එකතු කරන්න. තව 20 කොළ ආර්ථිකයට එකතු කරන්න. තව සල්ලි එකතු කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. මේ 20 කොළ try කරන්නේ මොනව ගන්නද? අර සීමිත සම්පත් ප්‍රමාණයම ගන්න තමයි මේ ටික try කරන්නේ. මේ ටික try කරන්නේ අර සීමිත දොඩම් ගෙඩි ටික ගන්න. එතකොට මොකද වෙන්නේ? Too much money chasing too few goods. අතිවිශාල මුදල් ප්‍රමාණයක් තරඟ කරන්නේ මේ සීමිත භාණ්ඩ ටික ගන්න. දැන් මුදලාളിලා මොකද හිතන්නේ? මුදලාളിලා පේනවා මිනිස්සුන්ගේ සල්ලි තියෙනවා. හැබැයි තියෙන්නේ සීමිත භාණ්ඩ ප්‍රමාණය. ටග්ගාලා මොකද කරන්නේ? 20 දොඩම් කපලා දැන් දොඩම් ගෙඩියක අලුත් මිල කියලා ඒ කට්ටිය අලුත් මිලක් ප්‍රකාශ කරනවා. අනිවාර්යෙන් ආර්ථිකයක නිෂ්පාදනයේ වැඩි වෙන්නේ නැතිකොට සල්ලි වැඩි වුණොත් මොකද වෙන්නේ? භාණ්ඩ වල මිල මට්ටම වැඩි වෙනවා. මේකට කියනවා නම උද්දමනයක් කියලා. උද්දමනයක් ඇති වෙනවා කියලා කියනවා. ඒ නිසා හරියට හරි ඔයාලා සල්ලි අච්චු ගහලා රටක් දියුණු කරන්න බෑ. හැබැයි පහුගිය කාලේ අපේ රටේ මොකද උනේ?
සල්ලි අච්චු ගැහුවා. විශාල වශයෙන් සල්ලි අච්චු ගැහුවා. විශාල වශයෙන් සල්ලි අච්චු ගැහුවා. ඒකෙන් විශාල ප්‍රශ්න ගොඩක් ඇති වුණා. රයිට්? ඉතින් ඒ ගැන අපි ඔය මම පැහැදිලි කිරීමක් කරලා තියෙනවා අපේ සාමාන්‍යයෙන් ඔය මම මේ පොතේ පොඩි අදහස් ටිකක් දාලා තියෙනවා. ඔයාලා කැමති නම් ඔයාලට බලන්න පුළුවන්. රයිට්? මම පොඩි අර මේ යුක්ස් එක ගත්තාම මේ අපේ රිසල්ට්ස් ඒවත් නිකන් යන ගමන් නිකන් වෙනන මෙහෙම වෙන ප්‍රතිඵලයක් එනවනේ. මේ අංක කියන්නේ මේ දිස්ත්‍රික්ක ඒ ආපු වෙණි ඒ වෙණියට ආපු. මෙන්න මේකේ මම මේ බැසිල් එක්ක සල්ලි කියන කතාවේ රයිට් ඔය පහුගිය කාලේ ආණ්ඩුව මුදල් අච්චු ගැනීමෙන් ඇතිවෙච්ච ආර්ථික බලපෑම ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා. මේ ඒ කාලේ වෙච්ච මේ ප්‍රායෝගික සංකල්පත් එක්ක. මේක නම් මේ මගේ channel එක නම් බොහොම අඩු විගණනක දෙන උතර මේ වෙබ් channels වල සෑහෙන ගාණක් බලලා තිබ්බ වීඩියෝස් මේ කබ්‍රාන් සහ රුපියල කියන එක ඒකෙන් ওই විනිමය අනුපාතයේ ඩොලරයට අපි ගෙවන රුපියල් ගාණ කොච්චරද මේ වෙනස් වෙන්නේ කියන එක ඒක වෙන්නේ දැන් අපි ඉස්සරහා දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය රුපියල් 40 ගෙව යනවා 2001 රනිල් වික්‍රමසිංහ රුපියල් 2000 රුපියල් 101ක් වගේ ගෙවුවා. මහින්ද රාජපක්ෂ මහත්තයා 130ට වගේ ගෙනාවා. අපි සාමාන්‍යයෙන් කවුද අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක කෙනෙකුට 180ට වගේ ආවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක ඒක 180 190 වගේ වෙලා එකපාරට අර මේ අරගලේ කාලේ රුපියල් 400ට විතර ලඟනවා. ආයෙ දැන් අනුර කුමාර මහත්තයත් එක්ක ඒක 300ට වගේ ස්ථාවර වෙලා. ඉතින් ඒක එහෙම කොහොමද අර අපි පිටරට මුදලට ගෙවන රුපියල් ප්‍රමාණය අඩු වැඩි වෙන්නේ කියන එක ගැන අපි මේකෙදි කතා කරනවා. නිකන් ඒවා නිකන් බලන්න. මේවල් ගැනත් ඔය පොඩි අදහස් තියෙනවා. Tamanට ඒක ගැන අදහසක් ගන්න පුළුවන්. right? ඉතින් ඔන්න ඔය විදිහට අර ප්‍රායෝගික සංකල්ප තියෙනවා අපිට අඳුර ගන්න ඒවා ඉතාම වැදගත් වෙන. එතකොට හොඳට මතක තියාගන්න අද සල්ලි අච්චු ගහලා ඇත්තටම අපිට රටක් දියුණු කරන්න බෑ. ඔයාලා කිව්වා හරි රටක් දියුණු කරන්න නම් ආර්ථිකය දියුණු කරන්න නම් ඕනේ මොනවද? ඇත්තටම නිෂ්පාදනය කරන්න ඕනේ පැටිය මොනවද? සම්පත්. හොඳයි. එහෙමනම් අද දවසේ පුතාලා බේසික් එකක් දැනගත්ත අපේ විෂය ගැන. ඉතින් ටියුට් එක ඕනෙමයි අපිට ඉතුරු වැඩ ටික කරගන්න. ඉතින් ටියුටෝරියල්ස් අනිවාර්යයෙන් මේ සතියේ ක්ලියර් වෙයි. අවශ්‍ය ටියුට්ස් ගෙන්න ගන්න යාළුවන්ටත් මතක් කරන්න. එතකොට මේ විදිහට ටියුට්ස් ගන්න පුළුවන් කොහොමද කියලා මේ වීඩියෝ එකේ වැටෙයි කොහොමද විස්තරය කියලා මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙයි වීඩියෝ එක බලනකොට YouTube එකේ. එතකොට ඒ විදිහට වැඩේට එකතු වෙන්න. එහෙමනම් අද දවසේ අපේ සාකච්ඡාව මේ විදිහට අපි අවසන් කරනවා. ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා 2027 පන්තිය හරියටම බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට තමයි පන්තිය තියෙන්නේ. 8 ඉඳලා 10 වෙනකම් අපි රිපීට් ක්ලාස් එකක් සෙනසුරාදා 9 සෙනසුරාදා 8 ඉඳලා 10 වෙනකම් අපි රිපීට් ක්ලාස් එකක් මේ විදිහටම අපි ලයිව් ඔයාට මේ ක්ලාස් එක බලන්න Zoom වලින් අවස්ථාවක් දෙනවා. ඉතින් ওই විදිහට තමයි අපේ පන්තිය. එහෙනම් අද දවසේ අපේ සාකච්ඡාව අවසානයේ පැත්තේ